Speaking in tongues is very important. I like to remind uh, every believer from the book of Isaiah, Isaiah 28 and verse number 11 onwards. අපි දේව වචනයෙන් බලමු විශේෂයෙන් අන්‍ය භාෂාවෙන් යාඥා කිරීම ඉතාම වැදගත්. ඒක අපි හැම කෙනෙක්ටම අවශ්‍යයි. ශුද්ධාත්මෙන් යාඥා කිරීමේ ඒකේ ඵල ප්‍රයෝජන අපි ලබා ගන්නවා. ඒ වගේම ඔබ ශුද්ධාත්මෙන් පිරලා නැත්නම් ඔබට අන්‍ය භාෂාවෙන් කතා කරන්න නැත්නම් ඒක ඔබ ලබා ගන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. You don't have to wait for any good works to receive the Holy Spirit. ඔබ යම් යහපත් ක්‍රියාවක් කරන්න ඕනේ නෑ ශුද්ධාත්මයන් වහන්සේ ලබා ගන්නා පිණිස. You don't have to be all that good and have all the habits that you have removed and then the Holy Spirit will come upon you. ඔබගේ නරක පුරුදු සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා ඔබ ශුද්ධාත්මය ලබන්න අවශ්‍යතාවයක් නැහැ. But I think one thing that I believe is when God doesn't answer our prayer, if we have any bitterness against somebody or hatred towards somebody. දෙවියන් වහන්සේ හැම යාඥාවට පිළිතුරු දෙන නමුත් ඔබගේ හදවත තුල යම් කිසි කෙනෙකු අතර තිත්තකමක් තිබෙනවා නම් ඒක ඔබ ඉවත් කරලා ඔබට පුළුවන් If you find it so difficult to forgive them, then you have to forgive them. යම් කෙනෙකුට සමාව දෙන්න බැරි නම් ඔබ එයාට සමාව දිය යුතුයි. However bad experiences that you had to go through because of the person who has done something wrong for you. ඔබට විරුද්ධව යම් කෙනෙක්ගේ නරක දේවල් කරලා තිබෙනවා නම් නැත්නම් තිත්ත අත්දැකීම් තිබෙනවා නම් ඔබ ඒ අයට සමාව දිය යුතුමයි. Because if you don't forgive them, our heavenly Father will not forgive us. ඔබ ඒ අයට සමාව දුන්නේ නැත්නම් ස්වර්ගීය පියාණන් වහන්සේ ඔබට සමාව දෙන්නේ නැහැ. And if our heavenly Father does not forgive us, then we are open to the works of the enemy. අපි ඒ අයට සමාව දුන්නේ නැත්නම් අපි යක්ෂයාට මාර්ගයක් දොරටුවක් විවෘත කරනවා. Preparing a platform for him to attack us. ඒ විරුද්ධ කාර්යයට ඔබට පහර දෙන්න ඔබ මාවතක් විවෘත කරනවා. So I think that is the only reason I think that somebody can be still bound by not speaking in tongues. සමහරලාට මේ සමාව නොදීමේ කාරණාව නිසා සමහර අය ශුද්ධාත්මය ලබන්නේ නැති වෙන්න පුළුවන්. ඒක බාධාවක් So I වෙන්න just පුළුවන්. want to see the importance of speaking in tongues in the book of Isaiah 28. මම කැමති එසායා 28න් පෙන්눔 කරන්න ශුද්ධාත්මෙන් යාඥා කිරීමේ වැදගත්කම ගැන. In verse 11, අපි එසායා 28 11 වෙනි පදේ බලනවා. for with stammering lips and with other tongues or another tongue will I speak unto these people, to whom he said, this is the rest wherewith you may cause the weary to rest, and this is the refreshing, yet they would not hear. එසායා 28 11 කියනවා එසේය උන්වහන්සේ වියවුල් තොල් වලින්ද වෙන භාෂාවකින්ද මේ සෙනඟට කතා කරනවා ඇත. උන්වහන්සේ උන්ට කතා කොට නිවාඩුව මේය. වෙහස වූ අයට නිවාඩු දෙන්න. නිෂ්කලංකයත් මේයි කීසේක. එහෙත් ඔහු අසන්ට අකමැති වූහ. So it says, with stammering lips and with another tongue I will speak to my people. මෙතනින් දෙවියන් වහන්සේ කියනවා වියවුල් තොල් වලින්ද වෙන භාෂාවකින්ද උන්වහන්සේගේ සෙනඟට උන්වහන්සේ කතා කරනවායි කියලා. And in the early church they made a mockery of it and they said these people are drunk. They are speaking with some languages that and of course they were able to recognize the languages because they spoke some language. මුල් සභාවේ ඒගොල්ලන් මේ අන්‍ය භාෂාවෙන් කතා කරනකොට සමහර අය ඒගොල්ලන්ට උච්චං කළා මේගොල්ලන් අන්‍ය භාෂාවෙන් කතා කරන්නේ මේගොල්ලන් මේ බීලා ඉන්නවද දන්නේ නැහැ. නමුත් ඒගොල්ලන් ඇත්තටම වෙන භාෂා වලින් කතා කරා ඒ අවස්ථාවේදී. So they made a mockery of it, but Peter stood up and preached, and there were 3,000 people who were saved and 3,000 people who were born again and baptized the very same day. එයා විහිළු කළා මේ දේවල් සිදු වුණාම ඒගොල්ලන් අන්‍ය භාෂාවෙන් යාඥා කරුවා. නමුත් පේතෘස් එයාට කතා කරලා එයා එදා දවසේදී සුදාත්මය ලබලා ගැලවීම ලබලා 3000ක සෙනගක් ගැලවීම ලබා ගත්තා. 3,000 people at once they got saved. ඒගොල්ලන් ගැලවීම ලබා ගත්තා 3000ක සෙනගක්. And that's the inauguration of the church where Jesus manifested his very presence, the Holy Spirit himself, and let the people speak in other tongues. ඒ උන්වහන්සේ මුල් සභාව ආරම්භ කරලා උන්වහන්සේ දවසේදී ශුද්ධාත්මයන් වහන්සේගේ බලයෙන් මනුෂ්‍යයන්ව පූර්ණ කළා. ඒක තමයි සභාවේ ආරම්භය. And
I believe there would have been a lot of joy there. මම විශ්වාස කරනවා ඒ ස්ථානයේ විශාල ලෙස ප්‍රීතියක් තියෙන්නේ Because the නැති. Holy Spirit is the Holy Spirit of joy. මොකද ශුද්ධාත්මයන් වහන්සේ ප්‍රීති ආත්මයයි. He's not a spirit of mourning, he's a spirit of joy. උන්වහන්සේ Susumlam. සුසුම් ලෑමේ ආත්මයක් නෙවෙයි, උන්වහන්සේ ප්‍රීතිය ආත්මයක්. So we believe that there is joy that's bubbling in our hearts only because of the Holy Spirit. උන්වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ අප තුළ ඉන්න නිසා තමයි අපගේ හදවත් ප්‍රීතිය නිපිලෙන්නේ. So Peter got up in the book of Acts in chapter 2 we find. ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයේ අපි දකිනවා පේතුරුස් නැගිටලා මේ ආකාරයෙන් ප්‍රකාශ කරා. And when they were pricked in their hearts, the Bible says that they were pricked in their hearts in verse number 37. 37 වෙනි පදයේ කියනවා එයාගේ හදවත් තුළ අනින ලද වචනේ න්යාය මේ ආකාරයෙන් පැවසුවා. He said, what must we do? අපි මොනවද කරන්න ඕනේ කියලා උන් What ඇහුවා. must we do? අපි කුමක්ද කරන්න ඕනේ? And then Peter answered. පේතුරුස් පිළිතුරු දුන්නා. He spoke in the Spirit because they were all filled in the Holy Spirit. එයා සියලු දෙනාම ආත්මයෙන් පූර්ණ වුණා. I believe the New Testament started from chapter 2 of the book of Acts. ක්‍රියාපොතේ දෙවෙනි පරිච්ඡේදයෙන් තමයි ඇත්තටම අලුත් සභාව ආරම්භ වුණේ. The New Testament church, I believe, was inaugurated from the second chapter of the book of Acts on the day of Pentecost, or 50 days after the resurrection of Jesus Christ. අලුත් ගිවිසුමේ සභාව ආරම්භ වුණේ ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයෙන්. බයිබලයේ අපිට පෙන්눔 කරනවා යේසුස් වහන්සේගේ නැවත නැගිටීම පස්සේ දෙවෙනි පරිච්ඡේදයෙන් තමයි ආරම්භ වුණේ. So we can take a lot of things from the book of Acts. ක්‍රියාපොතෙන් බොහෝ දේවල් තිබෙනවා අපිට ලබා ගන්න පුළුවන්. That the foundational teachings from of the New Testament church. අලුත් ගිවිසුමේ සභාවේ අත්තිවාරමේ අපිට අත්තිවාරමක් ලෙස තබා ගන්න පුළුවන්. Although Peter still had a little bit of, he didn't have all that knowledge. He was not a Pharisee. He was just a ordinary fisherman. පේතුරුස් He did not have all that knowledge that the Pharisees had. පේතුරුස් ඇත්තටම සාමාන්‍ය මාළුකාරයෙක් ලෙස සිටියා. ඉතින් ඔහුට විශේෂ දැනුමක් තිබුණේ නැහැ, අධ්‍යාපනයක් තිබුණේ නැහැ. ගොඩක් දේවල් දැනගන්නා පිණිස. In fact, he had so much of boldness to declare that Jesus is Lord. යේසුස් වහන්සේ ස්වාමීන් කියලා ප්‍රකාශ කරන්න ඔහු තුල නිර්භීතකමක් තිබුණා. And the religious people, they acknowledge this fact. ඒ ආගමික නායකයන් පේතුරුස් තුල තිබුණා වූ ඒ නිර්භීතකමේ ආත්මය අඳුනාගත්තා. And in Acts chapter 4 and verse 12, there is neither is there salvation in any other, he proclaimed. ක්‍රියා 4 වෙනි පරිච්ඡේදයේ පේතුරුස් මේ ආකාරයෙන් ප්‍රකාශ කරා වෙන කිසිවෙකු තුල ගැලවීම නැත. There is no other way that any man can be saved. වෙන ගැලවීම ලබා ගන්න වෙන ආකාරයක් නැහැ කියලා ඔහු ප්‍රකාශ කළා. Boldly he declared it before the Jews. ඒ යුදෙව්වන් අතර නිර්භීතව ඔහු ප්‍රකාශ කරා. I mean, the highest percentage of people would have been there would have been Jews, or maybe 100%, I suppose. මම හිතන මේ ස්ථානයේ වැඩි සංඛ්‍යාවක් වැඩි වශයෙන්ම සෙනග යුදෙව්වන් සිටින්නට ඇති. So immediately he spoke and he said, there is no other way that there could be salvation ministered to anybody except for the name of Jesus. ඔහු ඒ ස්ථානයේ පැවසුවා යේසුස් වහන්සේගේ නාමය හැරෙන්න වෙන නාමයක් නැහැ. ඒ නාමය තුලින් තමයි ගැලවීම ලබා There is no ගන්නේ. other name given under heaven, ස්වර්ගයේ යටතේ වෙන කිසි නාමයක් නැහැ. neither given among men, whereby we must be saved. මනුෂ්‍යයන් අතරේ දෙන ලද වෙන කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේ යයි ඔහු කීවේ. So Jesus was the greatest package, or the only package that God just sent down to the earth to bring salvation to us. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ මේ පොළොවට එව්වා හරියට හැම දෙයක්ම අපිට පැකේජයක් ලෙස ලබා ගන්නා පිණිස. So that we could receive the baptism of the Holy Spirit ශුද්ධාත්මය ලබා ගැනීමෙන් and then receive everything that He has. ශුද්ධාත්ම බෞතිස්මයත් උන්වහන්සේ තුල තියෙන සියල්ලක්ම ලබා ගන්නා පිණිස. In Romans 8, it says in chapter 8 and verse number 32, රෝම 8 වෙනි පරිච්ඡේදයේ 32 if He කියනවා spared not His own Son, but delivered Him up for us all, how shall He not with Him also freely give us all things? රෝම 8 වෙනි පරිච්ඡේදයේ 32 කියනවා තමන් වහන්සේගේම පුත්‍රයා ඉතුරු කර නොගෙන අප සියල්ල නොදෙසා පාවා දුන්නා වූ තනන් වහන්සේ පුත්‍රයා ඇතුළු අනෙකුත් සියල්ල අපට නොදෙන්නේ කෙසේද? So all things come through Jesus Christ. සෑම දෙයක්ම අපට ලැබෙන්නේ If යේසුස් God ක්‍රිස්තුස් gave වහන්සේ. us Jesus, He has given everything
all that we need and all that man demands, all that life demands has come into us through Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් මේ ජීවිතය අවශ්‍ය කරන හැම දෙයක්ම වමනා කරන හැම දෙයක්ම අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ උන්වහන්සේ තුලින් There පමණයි. is no other name that we can approach to receive anything. වෙන නාමයක් නැහැ අපිට උන්වහන්සේගෙන් පමණයි මේ හැම දෙයක්ම ලබා ගන්නට යා යුතු වන්නේ. There is, the Jews would have been offended because they always thought that it was the works of the flesh that could have saved them. ඒ යුදෙවන් හිතුවා මාංශයේ ක්‍රියාවන් තුලින් තමයි අපිට යම් දෙයක් කරලා ලබා ගන්න පුළුවන් In කියලා. the book of Galatians chapter 2 and verse number 15 ගලාති පොතේ 2:15 කියනවා. or 16 we'll read. අපි ගලාති 2:16 Knowing that a man is not justified by the works of the law, but by the faith of Jesus Christ. Even we have believed in Jesus Christ that we might be justified by faith of Christ and not by the works of the law. For the works of the law, no man, no flesh is justified. ගලාති 2:16 කියනවා ඇදහිල්ල කරන කොටගෙන මිස ව්‍යවස්ථාවේ ක්‍රියා කරන කොටගෙන මිනිස්සෙක් ධර්මිෂ්ඨ කරනු නොලැබෙන බව දැන ව්‍යවස්ථාවේ ක්‍රියාවලින් නොව ක්‍රිස්තුස් වහන්සේ කෙරේ ඇදහිල්ල කරන කොටගෙන ධර්මිෂ්ඨ කරනු ලබන පිණිස ක්‍රිස්තුස් වහන්සේ කෙරේ අදහා ගනිමු. So there is no works of the law that we can involve in our salvation. අපේ ගැලවීම උදෙසා ව්‍යවස්ථාවේ ක්‍රියාවන් කිසිවක් අපිට එකතු කරගන්න බෑ. It's not the commandments that are wrong. Commandments are spiritual, the Bible says. උන්වහන්සේගේ ආඥා ආත්මිකයි. ඒකේ කිසි වැරද්දක් නැහැ. But we are delivered from all those the laws of the rituals and offering and the meat offering and the burnt offering and all that was all completed in Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල පරණ ගිවිසුමේ තිබුණ ඒ පූජාවන්, ඒ සැමරීම්, ඒ දේවල් වලින් අපි ඇත්තටම සම්පූර්ණයෙන්ම යේසුස් වහන්සේ ඉෂ්ට කරපු නිසා අපි දැන් නිදහස් වෙලා තිබෙනවා. Sabbath days, holy days, special සබත් days. දවස, ශුද්ධ දවස ඒවා වලින් අපි නිදහස් වෙලා තිබෙනවා. If you go through the book of the Numbers and Leviticus, that will be too much. Might as well read the book of Hebrews and understand that you have been redeemed from that, from the law, අපි ලෙවි of the කතාව curse of සහ the law. ලෙවි කතාව සහ ගණන් කතාව කියොත් එතන තිබෙනවා ගොඩාක් ආඥා අනපනත් ගොඩක් දේවල් රකින්න. නමුත් අපි අලුත් ගිවිසුම කියෙව්වොත් අපි මේ හැම ආඥා වලින් අපි නිදහස් වෙලා තිබෙනවා. Everything combined together, it was all about Jesus in the book of Leviticus and in the book of Numbers. ඒ ගණන් කතාවෙත් ලෙවි කතාවෙත් ඒ හැම දෙයක්ම අපි දකිනවා කතා කරේ යේසුස් වහන්සේ ගැනයි. In Hebrews chapter 13, හෙබ්රු 13 වෙනි පරිච්ඡේදය අපි දකිනවා very clearly, පැහැදිලිවම අපිට පේනවා without accepting Jesus, that they can never be a part of the salvation plan of God. යේසුස් වහන්සේ පිළිගන්නේ නැත්නම් අපිට මේ ගැලවීමේ පංගුකාරයන් වෙන්න බෑයි කියලා. Now, it says in Hebrews 13 and verse number 9, හෙබ්රු පොතේ 13:9 අපි be දකිනවා not carried away, be not carried about with the strange doctrines, for it is a good thing that our hearts be established with grace, which have not profited them that have been occupied therein. හෙබ්රු පොතේ 13:9 කියනවා අනේකාකාර වූ අමුතු ඉගැන්වීම් කරන කොටගෙන අහකට ගෙන යනු නොනබන්න. මක්නිසාද කෑම ගැන ව්‍යවෘත වූවන්ට ප්‍රයෝජනයක් වුණේ නැති නිසා කෑම වලින් නොව අනුග්‍රහයෙන් සිත ස්ථීර වීම යහපත්ය. So when he talks about with meats, it's simply talking about the rituals and the laws and the kind of things that we could eat and we could not eat and we should wear what we should not wear, and there's a lot there. මෙතන කෑම ගැන සඳහන් වෙන විට අපි මොනවද කන්න ඕනේ මොකද කන්න නැතුව ඉන්න ඕනේ මොනවද අපි අඳින්න ඕනේ මොන වගේ දේවල් අඳින්න නැතුව ඉන්න ඕනේද ඒ වගේ ව්‍යවස්ථාවට අදාළ එක එක දේවල් අපිට අවශ්‍ය නැහැයි කියලා මෙතනින් කියනවා. So it clearly tells us that they which have occupied in themselves have profited them nothing. ඉතින් මේ වගේ දේවල් කෙරේ අපි යෙදුනා නම් අපිට කිසි ප්‍රයෝජනයක් නැහැයි කියලා බයිබලයේ කියනවා. But we have an altar, verse 10 says, නමුත් 10 වෙනි පදයේ කියන අපට පූජාසනයක් තිබෙනවා wherein they have no right to eat which serve the tabernacle. මෙතන කියනවා අපට පූජාසනයක් තිබෙනවා මණ්ඩපයට සේවය කරන්නන්ට එයින් කන්ට අවසර නැත. Because no Old Testament Jew, Israelite or Hebrew
I mean, they can be separated into three different groups, but then they are all Israelites. But they have no right to partake at all. If they say that, okay, we have to keep the law and also will believe in Jesus, යම් කිසි හෙබ්‍රූ කෙනෙක් නැත්නම් ඊශ්‍රායල් කෙනෙක් නැත්නම් යුදෙව්වෙක් වෙන්න පුළුවන් අපිට පුළුවන් මේ සිතට සහභාගී වෙලා අපිට ඒ පංගුකාරකම් කරලා අපිට මේ අනපනත් පවසන්න කියලා පවතන කියනවා නම් then they have no right. ඒගොල්ලන්ට අවසර ඒගොල්ලන්ට අවස්ථාවක් නැහැයි කියලා කියනවා. Verse 11 says, the bodies of those beasts and whose blood is brought into the sanctuary by the high priest for sin are burned without the camp. 11 වෙනි පදයේ කියනවා මක්නිසාද උත්තම පූජකයා විසින් පාපය නිසා යම් යම් සතුන්ගේ ලේ ශුද්ධස්ථානයට ගෙන යනු ලැබේද ඒ සතුන්ගේ ශරීර කඳවුරෙන් පිටදී පුලුස්සා දමති. That's what the law was doing, taking the blood of bulls and goats. ඒ පරණ ගිවිසුමේ ව්‍යවස්ථාව කරේ ඒ සතුන්ගේ ලේ අරගෙන තමයි පිටත පුලුස්සා දැම්මුවේ. Therefore Jesus also he might sanctify the people with his own blood, suffered without the gate. 12 වෙනි පදයේ කියනවා එහින් යේසුස් වහන්සේ තමන්ගේම ලේයින් සෙනග පිරිසුදු කරනු ලැබුවයි කියලා දොරටුවෙන් පිටතදී. So Jesus his own blood යේසුස් වහන්සේ තමන්ගේ ලේ තුලින් has sanctified us, අපව පිරිසුදු කර තිබෙනවා. cleansed us, පවිත්‍ර කර තිබෙනවා. purified us. සම්පූර්ණයෙන්ම පවිත්‍ර කර තිබෙනවා. So we are only conscious of what the blood of Jesus Christ has done. අපි දැනගන්න ඕනේ යේසුස් වහන්සේගේ ලේ පමණක් අප වෙනුවෙන් කළේ කුමක්දයි කියලා. Somebody says, I'm cleansed by the blood of Jesus, but I also have to keep the law. That means you're comparing the blood of Jesus with the blood of bulls and goats. අපි ලේ වලින් පිරිසුදු කරන්න ඕනේ කියලා ඒ වගේම සතුන්ගේ ලේ වලින් පිරිසුදු කරගන්න ඕනේ යේසුස් වහන්සේගේ ලේ වලිනුත් පිරිසුදු කරගන්න ඕනේ කියනවා නම් ඒක කවදාවත් හරියන්නේ නැහැ. When it is compared ඒක සසඳන විට with the blood of Jesus, යේසුස් වහන්සේගේ ලේ සමග they automatically turn out to be dead works. එතකොට ඒක මල ක්‍රියාවක් වෙනවා. Let's go to the book of Hebrews chapter 9 හෙබ්රු 9 වෙනි පරිච්ඡේදයට යමු. and verse number 14. 14 වෙනි පදයේ And or verse 13 onwards. Actually, you should read the whole book. The book of Hebrews is the one of the most interesting books you can see from where you have been delivered from and what you have been delivered into. හෙබ්රු පොත අපි ඇතරම ඊටාම අලංකාර පොතක්. අපි මොනවයින්ද නිදහස් වෙලා තිබෙන්නේ කියලා දැනගන්න ඕන නම් අපි මුළු හෙබ්රු පොතම විශේෂයෙන් පරණ ගිවිසුමේ ව්‍යවස්ථාවෙන් අපි නිදහස් වුණායි කියලා හෙබ්රු පොත දැන ගැනීම ඊටාම හොඳයි. Because when I got saved in 1983, I had a Bible, but I didn't go through the book of the Hebrews because I thought, man, that's too much for me. There's a lot of stuff there. 83 මම ගැලවීම ලැබුවාම මම ඇත්තටම හෙබ්රු පොතේ හිතුවා මේකේ හරි අමාරු දේවල් තිබෙන්නේ කියවන්න කියලා. ඉතින් මම ඒක කියෙව්වේ නැහැ. But years later I started reading it and I found there is a vast difference from the blood of Jesus compared to the blood of bulls and goats. වසර ගානකට පස්සේ මම මේ පොත කියෙව්වා මම තේරුම් ගත්තා සතුන්ගේ ලේ වලින් සහ යේසුස් වහන්සේගේ ලේ වලින් ලේවලත් අතර තිබෙන වෙනස කොහොමද කියලා මම දැනගත්තා. The blood of පවිත්‍ර වීම ගැන. Jesus is the love of Jesus. යේසුස් වහන්සේගේ ලේ කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රේමයයි. The blood of Jesus is the Father's own blood put into the body of Jesus. යේසුස් වහන්සේගේ ලේ කියන්නේ පියාණන් වහන්සේගේ ලේ මුළු සභාවට ශරීරයට දී තිබෙන ලේ. And there is life in the blood of Jesus. යේසුස් වහන්සේගේ ලේ තුල ජීවනය තිබෙනවා. There is life in the blood of Jesus. යේසුස් වහන්සේගේ ලේ තුල ජීවනය තිබෙනවා. There is no life in the blood of bulls and goats. It's dead works. ඒ සතුන්ගේ වස්සන්ගේ ලේවල ජීවනය නැහැ. When Adam committed high treason against God, ආදම් දෙවියන් වහන්සේට විරුද්ධව ක්‍රියා කළ විට everything that was on the earth became unclean. මේ පොළවේ තිබුණ හැම දෙයක්ම අශුද්ධ වුණා. But there was nothing that was clean that could really put man into the right position. කිසි දෙයක් තිබුණේ මනුෂ්‍යව දෙවියන් වහන්සේ සමග හරි සම්බන්ධකමකට ගෙන එන පිණිස. But the blood just covered their sins for a temporal purpose. తాවකාලිකව මනුෂ්‍යයන්ගේ පාපය වසා දැමුවා පමණයි. The blood of bulls and goats only covered for a ඒ temporal වස්සන්ගේ purpose. බැටළුවන්ගේ ලේ తాවකාලිකව මනුෂ්‍යයන්ගේ පාපය වසා දැම්මා. So when it compares to the blood of Jesus, they are dead works. යේසුස් වහන්සේගේ ලේ සමග සසඳන විට ඒවා ඇතරම මල ක්‍රියාවක් හා සමානයි. We'll read from verse number 12 in chapter 9. නම් හෙබ්රු 9 වෙනි පරිච්ඡේදය 12 සිට අපි Neither by කියමු. the blood of goats and calves,
but by his own blood he entered once into the holy place, having obtained eternal redemption for us. එළුවන්ගෙත් වස්සන්ගෙත් ලේ කරුණු කොටගෙන නොව තමන්ගේම ලේ කරුණු කොටගෙන අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධස්ථානයට ඇතුළු සේක. Once and for all he entered the holy place. උන්වහන්සේ එකම වතාවක් ශුද්ධස්ථානයට ඇතුල් වී And the holy place refers to the holy place in heaven. ශුද්ධස්ථානයෙන් මෙතන සඳහන් කරන්නේ ස්වර්ගයේ තිබෙන When ශුද්ධස්ථානය. Jesus came from the grave and he passed through the earth and he met Mary. උන්වහන්සේ මලවුන්ගේ නැගිටලා උන්වහන්සේ ඒ කනත්තේ එනකොට මාරියාව හම්බ වුණා. And then Mary recognized him as Jesus and as usual came close to him. And he said, touch me not. මාරියා යේසුස් වහන්සේ වෙතට ඇවිල්ලා අතගසන්න යනකොට යේසුස් වහන්සේ මාරියාට කිව්වා අතගසන්න එපායි කියලා. Go and tell my brothers මගේ සහෝදරයන්ට කියන්න that I go to my father and your father. මම මගේ පියාණන් වහන්සේටත් ඔබගේ පියාණන් වහන්සේ වෙතටත් යනවායි කියලා. Until I go up and come down, මම ඉහළට ගිහිල්ලා පහතට don't එනකම් touch me because I'm carrying the blood. මාව අතගසන්න එපා මම ඒ ලේ උසුලාගෙන I want to සිටිනවා. go and cleanse the utensils and the vessels that are up in heaven that was defiled from the Garden of Eden. I want to clean up all that and then I'll come back to you. යේසුස් වහන්සේ මරියට පැවසුවා ඒ ස්වර්ගයේ තිබෙන සියලුම භාජන පවිත්‍ර කරන පිණිස මම දැන් මගේ ලේ උසුලාගෙන යනවා. ඒ නිසා ඔබ මාව අතගසන්න එපා. මොකද ඒ දේ සිදුුනේ ආදම්ගේ පාපය නිසායි. The sin of Adam, it went right up to heaven. ආදම්ගේ වැරද්ද පාපය ස්වර්ගයටත් බලපෑමක් ඇති Because කළා. God made a covenant with Adam. දෙවියන් වහන්සේ ආදම් සමග ගිවිසුමක් සෑදුවා. And that covenant was eternal. ඒ ගිවිසුම සදාකාලිකව Or තිබුණා. eternal sin until the fulfillment of a destruction through the blood of Jesus. යේසුස් වහන්සේගේ ලේ වලින් පමණයි ඒ දේවල් සම්පූර්ණයෙන්ම විනාශ කරන්න පුළුවන් කියලා තමයි උන්වහන්සේ කිව්වේ. But he had to go up to heaven යේසුස් වහන්සේට ස්වර්ගයට යන්න සිද්ධ වුණා. and clean up heaven first. පළමුවෙන්ම ස්වර්ගය පවිත්‍ර කරන්න සිද්ධ වුණා. And then he had to come down to man and tell them that you're free now. ඊට පස්සේ උන්වහන්සේ ඇවිල්ලා මිනිස්යන්ට කියා දුන්නා දැන් ඔබ නිදහස් වී සිටිනවායි කියලා. So that's how strong it was when Adam ate of the tree of the knowledge of good and evil. It affected heaven. ඉතින් මිනිස්යා ඇත්තටම ඒ යහපත සහ නපුර දැනගැනීමේ ගහෙන් කෑවහම මේ දේ තමයි සිද්ධ වුණේ. ඒක හැම පැත්තටම විනාශයක් සිද්ධ වුණා. That ugly devil had access to go to heaven and talk to the Father Eh, and accuse the people. ඒ නපුරු යක්ෂයාට පුළුවන්කමක් තිබුණා දෙවිපියාණන් වහන්සේ ස්වර්ගීය දෙවිපියාණන් වහන්සේ වෙතට ගිහිල්ලා මිනිස්යන්ට චෝදනා කරන්න. Because Adam gave the rights for Satan to come and enter into his life. ආදම් සාතන්ට මාර්ගයක් දොරටුවක් විවෘත කරා ඒ මිනිස්යන්ගේ ජීවිතයට අතගසන්න. So everything was unclean. ඊට පස්සේ තමයි සියලු දෙයක්ම අපවිත්‍ර වුණේ. So the blood of bulls and goats are not clean enough to go up to the heavens and clean up heavens. බැටළුවන්ගේ වස්සන්ගේ ලේ වලින් කවදාවත් බෑ ස්වර්ගයට ගිහිල්ලා කිසි දෙයක් සුද්ධ පවිත්‍ර කරන්න. That's why the Bible says now we who are saints of God, we can boldly enter the throne of grace. ඒකයි කියන්නේ දැන් අපි ශුද්ධවන්තයන් ලෙස අපිට නිර්භීතව දෙවියන් වහන්සේගේ අතිශුද්ධ ස්ථානයට Hebrews ඇතුල් වෙන්න පුළුවන්. 4:16 says, come boldly to the throne of grace that you might receive mercy, when obtain mercy to find grace in the time of need. හෙබ්රු පොතේ 4 වෙනි පරිච්ඡේදයේ අපි දකිනවා 16 වෙනි පදේ එබැවින් අපට දයාව ලැබෙන පිණිසද අපේ ඕනෑකම් වලදී අපට උපකාරයට අනුග්‍රහය සම්භවන පිණිසද නිසකකමෙන් කරුණාවේ නැත්නම් අනුග්‍රහය සිංහාසනයට ළඟා වෙමු. And also it says in the book of Hebrews chapter 10 and verse 19, we have boldness to enter into the holiest by the blood of Jesus. හෙබ්රු පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 19 කියනවා එබැවින් සහෝදරනි යේසුස් වහන්සේ ස්වකීය මාංශය නැමැති තිරේ මැදින් අප උදෙසා කැප කළා වූ මාර්ගය වන අලුත් වූ ජීවන මාර්ගයකින් උන්වහන්සේගේ ලේ කරුණ කොටගෙන ශුද්ධ ස්ථානයට ඇතුල් වීමට අපට නිදහස්කම තිබෙනවා Now we කියලා. have access to the heavenly Father දැන් අපිට ස්වර්ගීය පියා වෙතට මාර්ගයක් තිබෙනවා as ඇතුල් වෙන්න. believers. ඇදහිලිවන්තයන් ලෙස Before the Father, පියාණන් වහන්සේ we can go ඉදිරියේ before Him to
through the blood of Jesus යේසුස් Christ. වහන්සේ තුලින් අපිට පියාණන් වහන්සේ වෙතට ලං වෙන්න පුළුවන්. Thank God for the blood of Jesus. යේසුස් වහන්සේගේ ලේ උදෙසා අපි ස්තුති කරනවා. Thank God for the blood of Jesus. යේසුස් වහන්සේගේ ලේ නිසා අපි ස්තුති Lots of කරනවා. people have stopped preaching about the blood and singing songs about the blood. බොහෝ අය යේසුස් වහන්සේගේ ලේ ගැන කතා කිරීමත් ගායනා කිරීමත් නතර කරලා But you තිබෙනවා. can go to the up to the book of Revelation, we can still see the blood is always spoken about. අපි එළිදරව් පොත දැක්කත් ඒ යේසුස් වහන්සේගේ ලේ ගැන තවමත් කතා කරනවා. The only thing that Satan is afraid of is the blood of Jesus. සාතන් බයෙන් ඉන්නේ යේසුස් වහන්සේගේ ලේ වලට පමණයි. Satan is death and the blood of Jesus is life. සාතන් කියන්නේ මරණය, යේසුස් වහන්සේගේ ලේ කියන්නේ So when ජීවනයයි. you speak the life-giving words of Jesus, ඔබ යේසුස් වහන්සේගේ ජීවන වචන කතා කරන the විට finished work of the cross, යේසුස් වහන්සේ කුරුසේදී කළ සම්පූර්ණ ක්‍රියාව ගැන you are no longer, you don't have anything to do with death. එතකොට ඔබට මරණයත් සමග කිසිම සම්බන්ධකමක් නැහැ. You have been detached from hell and death. ඔබ නිරයෙන් සම්පූර්ණයෙන්ම විසන්ද වෙලා ඔබ ස්වර්ගයට ඔබ බැඳී And සිටිනවා. you have been attached to life and heaven now. ඔබ ස්වර්ගයටත් ජීවනයටත් සම්බන්ධ වී Life සිටිනවා. is God Himself and the place where He lives. ජීවනය කියන්නේ දෙවියන් වහන්සේ සිටින ස්ථානයමයි, දෙවියන් That's why වහන්සේමයි. we are seated together with Him in heavenly places according to the scriptures. ඒ නිසා තමයි වචනය කියන ප්‍රකාරයට ඔබ දෙවියන් වහන්සේගේ ඔසවලා උන්වහන්සේගේ දකුණු අත පැත්තේ වාඩි වී But we have සිටින්නේ. a whole load of work to be done as sons of God to serve our Father by saving people. පුත්‍රයන්න් සමග සම්බන්ධ වෙලා අපිට විශේෂ කාරණා ගොඩාක් තිබෙනවා කරන්න මේ පොළවේ. And that's how what we do with our the temple that we have. The body is a temple of God. ඉතින් මේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාවයි. And ඒ we need තුලින් to තමයි keep අපි ක්‍රියා renewing our කරන්නේ. mind. We need to keep renewing our mind. Yeah, Otherwise අපි- we will backslide. අපි නිතරම අපගේ මනස අපි නැවත නැවත ගොඩනගා ගන්න ඕනේ. අපි ඒක අලුත් කර ගන්න ඕනේ. Because our minds and our bodies are facing the corrupt world. මොකද මේ මනසයි මේ ශරීරයයි මේ නපුරු වූ ලෝකයේ සමග සම්බන්ධ වී තිබෙන The නිසායි. only way that you can be cleansed by this corruption is by the promises of God. මේ ලෝකයේ තිබෙන ජරාවෙන් අපිට පිරිසුදු වෙන්න පුළුවන් අපි දෙවියන් වහන්සේගේ වචනයට සම්බන්ධ වූත් පමණයි. 2 Peter chapter 1 and verse number 4. දෙවෙනි 2 Peter 1, whereby given unto us great and exceeding and precious promises. By these we might be partakers of the divine nature, having escaped the corruption that is through the lusts. පළවෙනි පේතෘස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ එතන කියනවා නුඹලා උදෙසා ස්වර්ගයේ තිබෙනා වූ තබා තිබෙනා වූ ජරාවට නොපැමිණෙන්නා වූ නොකිලිට වූ පහ නොවෙන්නා වූ උරුමයක් ගැන ජීවන බලාපොරොත්තුව ලැබෙන පිණිස So we have great and precious promises. අපිට උන්වහන්සේගේ උතුම් මාර්ග පොරොන්දු දී තිබෙනවා. And through these great and precious promises, we become partakers of the divine nature. මේ උතුම් අනාර්ග පොරොන්දු තුලින් අපිට දිව්‍යමය ජීවනයට සම්බන්ධ වෙන්න පුළුවන්. Swabhavaya. ස්වභාවයට සම්බන්ධ වෙන්න පුළුවන්. Divyamaya Swabhavaya. So we become partakers of the divine nature, අපිට ඒ දිව්‍යමය ස්වභාවයට අපි සම්බන්ධ වෙනවා. having escaped the corruption that is in the world. ලෝකයේ තිබෙන ජරාවෙන් අපි සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා. So the only way you can keep yourself from the corruption that is in the world is by renewing your mind. ඉතින් මේ ලෝකයේ තිබෙන ජරාවෙන් අපි නිදහස් වෙලා අපි වෙන් වෙලා ඉන්නේ අපේ මනස අපි අලුත් කරොත් පමණයි. And then start speaking what the word says වචනේ කියන දේ අපි මුඛයෙන් ප්‍රකාශ කළ යුතුයි. and living according to the word of God. දේව වචනේ අනුව ජීවත් වීමෙන් We are actually living in exciting times. අපි පුදුමාකාර දවස්වලයි ජීවත් වන්නේ. Because we have the blood of Jesus. අපිට දෙවියන් වහන්සේ යේසුස් We have වහන්සේගේ the ලේ name තිබෙනවා. of Jesus. යේසුස් වහන්සේගේ නාමය We have the තිබෙනවා. promises of God. උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පොරොන්දු අපිට Holy Spirit තිබෙනවා. who abides and lives in us. අප තුල ජීවන දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයන් වහන්සේ ජීවත් There වෙනවා. is nothing that we lack for us to live a defeated life. අපිට ඒ පහත් වූ නැත්නම් Parajita. පරාජිත ජීවිතයක් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. We don't have to live a defeated life. අපි ඒ පරාජිත ජීවිතයක් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. Discouraged, worn out, අධෛර්යමත් tired, වී weary. වෙහෙසවටපත් වී අපි ජීවත් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. We are the joy of the Lord actually. අපි ඇත්තටම දෙවියන් වහන්සේගේ ප්‍රීතියයි. We are the joy of the Lord. අපි තමයි උන්වහන්සේගේ ප්‍රීතිය. The Bible says He endured the cross බයිබලයේ කියනවා උන්වහන්සේ කුරුසයේ
දරාගත්තේ. Hebrews chapter 12 and verse number 2. Looking unto Jesus, the author and the finisher of our faith, who for the joy that was set before him, he endured the cross, despising the shame, and he sat down at the right hand side of the throne of God. හේබ්‍රු පොතේ 12 වෙනි පරිච්ඡේද 2 වෙනි පදයේ කියනවා උන්වහන්සේ මනාහි තමන් ඉදිරියේ තබා තිබුණු ප්‍රීතිය නිසා ලැජ්ජාව නොසලකා කුරුසිය දරාගෙන පසුව දෙවියන් වහන්සේගේ සිංහාසනේ දකුණු පැත්තේ වැඩ ඉඳගත්සේක. So it says the joy that was before him. උන්වහන්සේ මෙතන වචනේ කියනවා උන්වහන්සේ ඉදිරියේ තිබුණු ප්‍රීතිය නිසා Who for the joy that was set before him he endured the cross. උන්වහන්සේගේ ඉදිරියේ තිබුණ ඒ ප්‍රීතිය නිසා උන්වහන්සේ කුරුසේ දරාගත්තා. He saw the finished product that he was going to buy, which is the church of God. උන්වහන්සේ දැක්කා උන්වහන්සේ මිලදී ගන්නට යන සම්පූර්ණ සභාව උන්වහන්සේ දැක්කා. And he paid the price. ඉතින් උන්වහන්සේ ඒ මිලය ගෙවනු ලැබුවා. You know, when you see a product and if you really like it, you don't mind spending anything to buy that product. ඔබ යම් භාණ්ඩයක් ගන්න යන විට ඒ දේ සම්පූර්ණ වෙලා තිබෙනවා නම් ඔබ ඕනම මිලයක් ගෙවලා ඒ භාණ්ඩය ගන්න කැමතියි. He said, I'm willing to pay the price to endure the cross. That would have been the most hardest thing that he went through was the endurance of the cross. යේසුස් වහන්සේ දැනගත්ත සභාව මිලදී ගන්න උන්වහන්සේගේ ලේ වගුරුවන්ට යනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ කිව්වා මොනම මිලයක් වුණත් මම ගෙවලා මම මගේ සභාව මිලදී ගන්නට යනවායි කියලා. වටිනා සභාව නිසා. The greatest price he paid was separation from the Father. උන්වහන්සේ ගෙවපු ඒ අනර්ගම මිලය දෙවියන් වහන්සේගෙන් වෙන්වීමයි. Because if you see the book of Matthew, Mark, Luke and John, he always called my heavenly Father, my heavenly Father, my Father, as if the Father was with him all the time, and truly the Father was with him. උන්වහන්සේ ඇත්තටම සුභාරංචි 4 අපි දකිනවා නිතරම කිව්වේ උන්වහන්සේ මගේ පියාණන් මගේ ස්වර්ගීය පියාණන් වහන්සේ කියලා. ඒකෙන් අපි දැනගන්නේ යේසුස් වහන්සේ පියාණන් වහන්සේ කොතරම් කිට්ටු සම්බන්ධකමක් ඇති කරගෙන උන්වහන්සේ නිකන් හරියට පියාණන් වහන්සේ ඔහු සමග සිටියා වාගේමයි. Hanging on the cross with all that shame and sin. නමුත් කුරුසේදී උන්වහන්සේ මනුෂ්‍යයාගේ පාපය සියල්ලක්ම දරාගෙන කුරුසේ එල්ලීගෙන සිටින අවස්ථාවේදී he even forgot the title Father. උන්වහන්සේට ඇත්තටම පියා කියන ඒ පියා කියලා අඬ ගහන්නත් උන්වහන්සේට අමතක වුණා. And I don't know whether he forgot or he really it was prophesied that he should say that. Of course it was prophesied in Psalm 21 where he said, my God, why have you forsaken me? ගීතාවලිය ප්‍රකාශ කළ තිනවා යේසුස් වහන්සේ පියාට අඬ ගැහුවේ මාගේ දෙවියනේ කියලා. I believe it's in Psalm 21. That was where the psalmist, he prophesied about Jesus. ගීතාවලියේ 21 was it that or he just well he prophesied. Yeah, in chapter number 22 and verse 1. My God, why have you forsaken me? ඉතින් මේ ගීතාවලිය 22 අපි දකිනවා යේසුස් වහන්සේ verse number 1. පළවෙනි පදේ ගීතාවලිය 22 පියාණන් වහන්සේට අඬ ගහලා කිව්වේ මාගේ දෙවියනේ ඔබ මා අත්හැරියේ මක් නිසාද? That was the death that he could not bear, the highest price he paid for mankind. He said, I don't want to be separated from my Father, but he had to be separated from the Father to unite us to the Father. ඉතින් පියාණන් වහන්සේට අමාරුම වුණේ පියාගෙන් වෙන් වෙලා යේසුස් වහන්සේ අමාරුම වුණේ පියාගෙන් වෙන් වූ ජීවිතයක් ගත කරන්න. ඒක තමයි උන්වහන්සේ ගෙවපු අති විශාලම මිලය. මොකද්ද? දෙවියන් වහන්සේගෙන් වෙන්වීම. To unite us to the Father. අපව පියාණන් වහන්සේ වෙත ලං කරලා එක්සත් කරන පිණිස. So that we would never have to cry out like this, oh my God, please Lord, do something. You can talk to him and say, my Father in heaven, I love you. You will always care for me. එනිසා අපට පුළුවන් අපේ අමාරු කාලයේදී අපි දෙවියනේ කියලා අඬ ගහන්නේ නැතුව පියාණෙනි කියලා අඬ ගහලා අපිට පුළුවන් උන්වහන්සේ වෙතට යන්න. We know he is Almighty God. උන්වහන්සේ ਸਰවබලධාරී දෙවියන් වහන්සේ කියලා අපි දන්නවා. But we call him Heavenly Father because Jesus went through that cross of separation on the cross. ਸਰවබල පියාණන් වහන්සේ දෙවියන් වහන්සේ කියන්නේ නැතුව අපිට පියාණෙනි කියලා කියන්න පුළුවන්. මොකද උන්වහන්සේ කුරුසේ ඒ දුක දරාගත්ත නිසා. So that we would never be separated from God. අපි කවදාවත් දෙවියන් වහන්සේගෙන් වෙන් වෙන්න යන්නේ නැහැ. Never be separated from God. දෙවියන් වහන්සේගෙන් කවදාවත් අපි වෙන් වෙන්න යන්නේ නැහැ. Never leave you nor forsake you. උන්වහන්සේ කියන මම කිසිදාක ඔබව අත්හරින්නෙත් නැහැ, දාලා යන්නෙත් නැහැ. That's a promise that he gave us. ඒක උන්වහන්සේ අපිට දුන්න පොරොන්දුව. Moreover, he is united with our spirit. උන්වහන්සේ අපගේ ආත්මය
ආත්මය සමග දැන් එක් වී සිටිනවා. We are united together. අපි දැන් එක් Made වී one. සිටිනවා. අපි එක්කෙනෙක්මෙන් එක් වී සිටිනවා. We are made one spirit with the Lord. අපි දෙවියන් වහන්සේ ස්වාමින් වහන්සේ සමග එක ආත්මයක් වී It says සිටිනවා. in 1 Corinthians 6 and verse 17, පළවෙනි කොරින්ති පොතේ 6 වෙනි he who පරිච්ඡේදයේ is joined to the Lord is made one spirit with the Lord. පළවෙනි කොරින්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 17. 17 වෙනි පදයේ කියනවා But he that is joined unto the Lord is one spirit. නමුත් ස්වාමින් වහන්සේට එක් වූ තැනැත්තේ එක ආත්මය. So you don't have two natures in you. ඔබ තුල දැන් ස්වභාවයන් දෙකක් You don't have නැහැ. Adamic nature and the nature of Christ. ඔබට ආදම්ගේ ස්වභාවයත් පෞකාර ස්වභාවයත් ආදම්ගේ පෞකාර ස්වභාවයත් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ ස්වභාවයත් නැහැ. It's abnormal for a person to have two natures. ඒක ඇත්තටම ස්වභාවයන් දෙකක් තිබීම Abnormal, yeah, it says like. ඒක කරන්න බැරි දෙයක්. ඒක වෙන්නේ නැහැ. ස්වභාවයන් දෙකක් කිසි කෙනෙකුට නැහැ. Yeah, it's not possible for a person to. I mean, look at a lion. You won't have a nature of a lion, and then you don't have nature of a tiger in the same. සිංහයෙක් දිහා බැලුවොත් සිංහයාට සිංහයාගේ ස්වභාවයත් කොටියාගේ ස්වභාවයත් නැහැ. I mean, a lion. ස්වභාවයන් Is a lion. දෙකක් නැහැ. It's abnormal for a person to have two natures. එහෙම තිබීම අස්වාභිකයි. අස්වාභිකයි. That's right. That's the word. අස්වාභිකයි. So it's not possible for you to have two natures. අස්වාභාවිකයි. It's impossible to have two natures. ඒක චරිත දෙක ස්වභාවයන් දෙකක් තිබීම Some of අස්වාභාවිකයි. the church members, they are still crying out, "Oh God, I'm just a sinner, unworthy as I am. Oh God, please answer my prayer." සමහර අය සභාවන් වල ඉඳලා අනේ පව්කාර මට සමා වෙන්න කියලා ඒ අය අඬ ගසනවා දෙවියන් The වහන්සේට. only prayer answer that he can give to the sinner is salvation. දෙවියන් වහන්සේට පිළිතුරු දෙන්න පුළුවන් එකම යාඥාවට පිළිතුරු දෙන්න පුළුවන් එකම දේ ගැලවීම ලබා And ගැනීමයි. when you receive salvation, ඔබ ගැලවීම ලබා ගත්තාම you become a new creation. ඔබ නව මැවිල්ලක් වෙනවා. You are no longer a sinner. ඔබ පව්කාරයෙක් නෙමෙයි දැන්. All the promises from the book of Genesis to the book of Revelation belongs to you in දෙවියන් Jesus Christ. එළිදරව් උත්පත්තියේ සිට එළිදරව් පොත දක්වා තිබෙන හැම පොරොන්දුවක්ම ඔබට අයිතියි. There's only one promise for the sinner. පව්කාරයාට තියෙන්නේ එකම පොරොන්දුවක් පමණයි. That Jesus died for him, and if he receives Jesus, he enters into the promised land where all the promises belong to him. යේසුස් වහන්සේ තමා වෙනුවෙන් මැරුණයි කියලා එක විශ්වාස කරමින් ඒ පොරොන්දු දේශයේ තිබෙන හැම දෙයකටම ඔහු ඇතුල් වෙනවා. Our promised land is not in heaven. පොරොන්දු දේශයේ තියෙන්නේ අපේ පොරොන්දු දේශයේ තියෙන ස්වර්ගය නෙමෙයි. The promised land is here on earth. පොරොන්දු දේශයේ තියෙන්නේ මේ පොළවේ. Salvation is the promised land that you have come into. ඔබ ලබා ගැලවීම කියන්නේ ඔබ පොරොන්දු දේශයට ඇතුල් වුණා හා සමානයි. Psalm 23 and verse number 5 says, "My cup runneth over." And also he says, "God has prepared for us a table in the presence of our enemies." ගීතාවලිය 23:5 කියනවා උන්වහන්සේගේ අභිමුඛයේ අපට කැම මේසයක් පිළියෙල කරලා තිබෙනවායි And කියලා. most people, they believe that scripture. ඉතින් බොහෝ අය ඒ පදේ විශ්වාස කරනවා. God has prepared for us a banqueting table up in heaven. උන්වහන්සේ සතුරන් ඉදිරියේ මට And they කැම bring this මේසයක් scripture පිළියෙල up. කරලා තිබෙනවායි කියලා. They bring this scripture up. මේ පදේ ඒගොල්ලන් අරගෙන God has කියනවා prepared for us a banqueting table. Our marriage feast is going to be up in heaven. දෙවියන් වහන්සේ මට කෑම මේසයක් පිළියෙල කරලා තිබෙනවා. උන්වහන්සේ භෝජන සංග්‍රහයක් ස්වර්ගයේ පිළියෙල කරලා තිබෙනවායි But කියලා they don't read කියන්නේ. the rest of the scripture where it says, "In the presence of the enemies." Where is the devil going to be? Up there. මෙතන කියනවා ඒගොල්ලන් කියන්නේ ඒ භෝජන සංග්‍රහ මේසයක් පිළියෙල කරලා තිබෙනවා කියලා. නමුත් මෙතන කියන්නේ සතුරන් ඉදිරියේ තමයි මේ භෝජන මේසය devil has never been පිළියෙල invited. කරලා තිබෙන්නේ. ස්වර්ගයේ නෙමෙයි මේ මේසෙ තියෙන්නේ. The devil මේ is පොළවේ. never invited to heaven. යක්ෂයට කවදාවත් අවසර නැහැ ස්වර්ගයට He ඇතුල් was වෙන්න. kicked out of heaven. ස්වර්ගයෙන් නිරපා දැමුවා God kicked him out. යක්ෂව. Why would he want to invite him again? දෙවියන් වහන්සේ ස්වර්ගයෙන් යක්ෂව නිරපා දැම්මා. උන්වහන්සේ නැවත කවදාවත් යක්ෂයාට අවසරයක් නැහැ He's an ස්වර්ගයට ඇතුල් enemy of වෙන්න. God. යක්ෂයා දෙවියන් වහන්සේගේ සතුරෙක්. He's an enemy of yours. ඉතින් ඔබගේත් සතුරෙක්. So he's not going to be there. ඒ සතුරා ඒ ස්ථානයේ සිටින්නට So යන්නේ the නැහැ. table
is here on earth. මේ මේසේ තිබෙන්නේ මේ පොළොවේ. God has prepared a table for us in the presence of our enemies. දෙවියන් වහන්සේ අප වෙනුවෙන් කෑම මේසයක් පිළියෙල කර තිබෙන්නේ සතුරන් ඉදිරියේ. Cast out demons. ඉතින් යක්ෂයන් දුරු Lay hands කරන්න. on the sick. රෝගීව They shall අයට recover. අත තබන්න. ඒ අය Speak in සුවය tongues. ලබනවා. අන්‍ය භාෂාවෙන් Tread on යාඥා කරන්න. serpents and scorpions. ඒ සර්පයන් ගෝනුස්සන් පාගන බලය අපට දීලා තිබෙනවා. That's the power that He has given us. ඒ බලය තමයි උන්වහන්සේ අපට දීලා තිබෙන්නේ. All the promises of God from the book of Genesis to the book of Revelation belongs to you. දෙවියන් වහන්සේ උත්පත්ති කතාවෙන් එළිදරව්ව දක්වා දීලා තිබෙන හැම How do I know පොරොන්දුවක්ම that? ඔබට අයිතියි. How do I know that? මම ඒක දන්නේ කොහොමද? 2 Corinthians chapter 1 and verse 20. දෙවෙනි කොරින්ති පොතේ පළවෙනි පරිච්ඡේදයේ 20 වෙනි I පදයේ believe the කියනවා. Bible. I don't care what man says. I believe the Bible. මම බයිබලයේ විශ්වාස කරන මනුෂ්‍යයා මොනවා කිව්වත් මට කමක් නැහැ. It doesn't matter how people take it as. I just want the raw word of God. I just eat meat. මම කැමති මේ අමුවෙන්ම මස් කන්න. මොකද ඒක තමයි මාව And the Holy මම Spirit cooks කන්නේ. it best for me and gives it to me, and it's so nourishing. ශුද්ධාත්මයන් වහන්සේ මේ වචනේ මට දෙනවා. ඒක මට හොඳ පෝෂණයක් The ලබා fire of ගන්න. the Holy Spirit cooks this word and gives me proper meat. ශුද්ධාත්මයන් වහන්සේගේ ගින්න මේ වචනේ හොඳට උයලා පිහලා මට දෙනවා හොඳ රසවත් ආහාර I like meat. කන පිණිස. ඒ මස් කන පිණිස. Right? So that's okay. There was a time that we drank milk that was good for our growth. කාලයක් තිස්සේ අපි කිරි බිව්වා. ඒක හොඳයි අපේ ශරීරයට. But if you're still carried away by your emotions and by your feelings, then you're still drinking milk. ඔබ තාමත් ඔබගේ හැඟීම් වලින් ඔබ තාමත් එහාට මෙහාට වැනි ඉන්නවනම් ඔබ තාමත් කිරි තමයි And you're the බොන්නේ. kind of person who easily gets offended for the slightest thing. පොඩි දෙයකටත් ඔබ පැකිලීමට ලක් වෙනවා Then නම් you're still drinking milk. එහෙනම් ඔබ තාමත් කිරි බිබී තමයි ඉන්නේ. Probably a 20-year-old baby. ඔබ අවුරුදු 20ක දරුවෙක් වෙන්න පුළුවන්. You're still a baby. God doesn't want babies. He wants mature soldiers of the Lord Jesus ගොඩක් Christ. අය දෙවියන් වහන්සේට ඕනේ දෙවියන් වහන්සේගේ වචනයෙන් පූර්ණ වූ අය උන්වහන්සේගේ සොල්දාදුවන් වන පිරිස They කිරි are බිබී ඉන්න soldiers of the නෙමෙයි. Lord Jesus Christ, and don't be entangled with the world that is around us. අපි උන්වහන්සේගේ සොල්දාදුවන් ඒ නිසා අපිට ලෝකයේ දේවල් සමග පටලැවි ජීවත් වෙන්න බෑ. The church is the joy of the Lord. සභාව කියන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රීතියයි. When one gets born again, the Bible says all heaven rejoices. එක්කෙනෙක් ගැලවීම ලැබුවාම නැවත ඉපදුනාම බයිබලයේ කියනවා ස්වර්ගයේ විශාල Why does හඬකින් all ප්‍රීති heaven ഘോഷාවක් rejoice? ඇති වෙනවා. There is something that is connected to the sinner's salvation. ඒකෙන් පෞකාරයෙකුගේ ගැලවීමට ඒ ස්වර්ගයේ සම්බන්ධ වෙලා තිබෙනවා. So all heaven rejoices all the time because somewhere down the line in the world somebody is getting saved. මුළු ස්වර්ගයේම ප්‍රීති වෙනවා මොකද ඒ සම්බන්ධ වීම නිසා මොකද කවදා හරි හැම තැනම කෙනෙක් දෙවියන් The වහන්සේගේ ගැලවීම ලබා saints of ගන්නවා. God who are in heaven and the angels who are in heaven, all the time they are rejoicing because Sure. somebody is getting saved. ඉතින් මේ පොළොවේ කවුරු හරි කෙනෙක් හැම මොහොතේම ගැලවීම ලබන නිසා ස්වර්ගයේ සිටින දූතයන්, දේව දූතයන් සහ ශුද්ධවන්තයන් නිතරම ප්‍රීතියෙන් In ඉන්නවා. Luke chapter 17, in Luke chapter 15, ලූක් 15 වෙනි පරිච්ඡේදයේ and it talks about the joy of the Lord. Joy when one sinner repents. ලූක් 15 වෙනි පරිච්ඡේදයේ මෙතන In ප්‍රකාශ verse number කරනවා 10. එක්කෙනෙක් ගැලවීම ලැබුවාම ස්වර්ගයේ විශාල ප්‍රීති හඬකින් Likewise I ഘോഷාවක් say unto you, සිද්ධ වෙනවා. likewise I say unto you, there is joy in the presence of the angels of God over one sinner who repents. ලූක් පොතේ 15 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයේ කියනවා එක පෞකාරයෙකු ගැන දෙවියන් වහන්සේගේ දූතයන් ඉදිරියේ ප්‍රීතිය ඇත්තේයයි නුඹලාට කියමි So I කීසේක. believe all heaven is all the time rejoicing because somebody down the line is getting saved. ඉතින් මුළු ස්වර්ගයේම හැම වෙලාවෙම ප්‍රීතියෙන් සිටිනවා හැමෝම මොකද මේ පොළවේ I don't- කොයිම වෙලාවකවත් හැම වෙලාවෙම එක්කෙනෙක් හෝ පෞකාරයෙක් ගැලවීම I ලබන don't නිසා. think God has a time to even think about, oh my God, what about my church? What about my church? They're not growing there. Nah, nah. He's not thinking. He's saying, I'm looking at I'm excited about the sinners that are saved. දෙවියන් වහන්සේ කවදාවත් උන්වහන්සේ ස්වර්ගයේ අඬා වැළපෙමින් සිටින්නේ නැහැ. මොකද උන්වහන්සේ නිතරම කුතුහලයෙන් ඉන්නේ මේ පොළවේ කොයි හැම වෙලාවම හැම මොහොතකම මනුෂ්‍යයන් ගැලවීම ලබන එක Probably දකින්න. thousands are getting saved in 1 minute. දහස් ගණනක් මනුෂ්‍යයන් එක මොහොතකින් එක තප්පරකින් ගැලවීම ලබනවා. So there is so much joy in heaven. ඉතින් ස්වර්ගයේ විශාල ප්‍රීතියක් තිබෙනවා. There is joy in heaven.
I ස්වර්ගයේ think we got to connect ourselves with that විශාල joy ප්‍රීතියක් instead of being තිබෙනවා. so sorrowful. ඉතින් අපි ඒ ස්වර්ගයේ තිබෙන ප්‍රීතියත් සමග සම්බන්ධ විය යුතුයි. මේ පොළවේ තිබෙන සුසුම් ලෑම අත්හැරලා That's දමන්න. the reason we need to rejoice when people get saved. ඉතින් මිනිස්යන් ගැලවීම ලබනකොට අපි ප්‍රීති විය යුතුයි. Instead of looking at that person and saying, oh, this guy got saved. Yeah, even last week he got saved. He's the same rotten guy. He'll never change. සමහර අය මිනිස්යන් දිහා බලාओ මේ මිනිස්යාද මෙයා ලැබුණේ මෙයා නම් පුදුම පව්කාරයෙක් කියලා එයා කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා එහෙම කියන්නේ He's නැතුව just a pretender. He's just doing nothing. ඔව් නිකන් රඟපානවා කිසි දෙයක් කරන්නේ නැහැ කියන්නේ නැතුව That's between the Lord and him. We'll just rejoice because he repented. ඔහු පසුතැවිලි වෙලා ගැලවීම ලැබුණු නිසා අපි ප්‍රීති වෙමු. Maybe God has accounts about his life and God will start moving in his life. He becomes a shepherd of his soul. දෙවියන් වහන්සේ තමයි මේ මිනිස්යාගේ එඬේරා ලෙස සිටින්නේ ඒ මිනිස්යාගේ ගැලවීම ගැන. So we'll just rejoice අපි as the ප්‍රීති scriptures වෙමු. tell us. උන්වහන්සේගේ වචනේ කියන ආකාරයෙන්. And the Holy Spirit is so moved in our lives for he wants to. No, it's okay. I'll take it. That's all right. Thank you, Oscar. So we see many scriptures that gives us joy. අපි ප්‍රීතිය ගෙන දෙන බොහෝ පොරොන්දු අපි දකිනවා. If you have lost your joy for some reason, ඔබගේ ප්‍රීතිය යම් ආකාරයෙන් නැති වෙලා තිබෙනවා නම් and if you have lost your peace for some reason, ඔබ යම් කාරණයක් නිසා ඔබගේ සමාදානය නැති කරගෙන තිබෙනවා Jeremiah නම් 15:16 says, එරමියා පොතේ 15:16 you කියනවා search the scriptures and when you find the scripture you shall rejoice. ඔබගේ වචන සම්භව වූ විට මම ඒවා කෑවෙමි ඔබගේ වචන මට ප්‍රීතියක් සහ Your සිතට words සතුටක් විය. are found. ඔබගේ වචන මට සම්භව වුණා. I mean, just go through the scriptures and you will start finding ඔබ මේ වචනේ සොයා බලන්න අනිවාර්යයෙන්ම ඔබට සම්භව වෙන්න who යනවා. you are in Christ ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ කවුදයි කියලා and ඔබ what you සොයා can ගන්න do යනවා. in Christ ක්‍රිස්තුස් වහන්සේ තුලින් ඔබට මොනවද කරන්න and පුළුවන් how කියලා. to live by faith. ඔබ ඇදහිල්ලෙන් ජීවත් වෙන්න යන්නේ කොහොමද So you කියලා start finding out things in your life and you will never be a sorrowful person ඔබ ඒ දේවල් සොයන විට ඔබ කවදාවත් ඒ සුසුම් ලෑමෙන් ජීවත් වෙන්න යන්නේ because නැහැ. I'm called by his name. ඔබ උන්වහන්සේගේ නාමයෙන් හඬගසනු He ලැබූ කෙනෙක්. calls me by his name. උන්වහන්සේ මාව උන්වහන්සේගේ නාමයෙන් හඬගසනු I mean, ලබනවා. if I want to know he's my father and my second name, that's who he is. උන්වහන්සේගේ වචන My second name or my surname. මගේ දෙවෙනි නම තමයි පියා කියන්නේ. So I thank God. I'm born of his own spirit. මම උන්වහන්සේගේ ආත්මෙන් ඉපදුණු කෙනෙක්. In fact, I'm born of his own seed. උන්වහන්සේගේම කුණුනවන බීජයෙන් මම උපත ලැබුවා. 1 Peter 1:23 says, I am born of the incorruptible seed of God's word. පළවෙනි පේතෘස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 21 කියනවා උන්වහන්සේගේ කුණු නොවන බීජයෙන් මම උපත ලබා ගත්තයි කියලා. And that word that is used in general terms that we use the word sperm. The father releases to the mother. එතනින් කියන්නේ චුක්‍රාණුව කියලා තමයි මේ බීජය නම් කරන්නේ That's the kind of සාමාන්‍යයෙන් word that is used there. දරුවෙක් ඉපදෙන්නේ ඒ තුලින් තමයි. So I am born again of his seed. මම නැවත ඉපදීම ලැබුවේ උන්වහන්සේගේ කුණු නොවන He's බීජයෙන්. my father. උන්වහන්සේ මගේ පියා. He's my father. උන්වහන්සේ මගේ පියාණන්. He will never deny me. උන්වහන්සේ කවදාවත් මාව දන්නේ නැහැ When කියලා I කියන්නේ confess නැහැ. him before men, he confesses me before my father. මම මනුෂ්‍යයන් ඉදිරියේ උන්වහන්සේ අඳුනනවයි කියලා ප්‍රකාශ කරන විට උන්වහන්සේ මාව පියාණන් වහන්සේ ඉදිරියේ අඳුනනවයි And කියලා all උන්වහන්සේ the ප්‍රකාශ කරනවා. angels know දේව දූතයන් හැමෝම දැනගන්ට යනවා. that this person, මේ මනුෂ්‍යයා whatever he looks and wherever he stays, ඔව් මොන වගේ මොන ආකාරයෙන් සිටුවත් කොහේ හිටියත් whatever he wears, whatever he is, from whichever background he came, මොන වගේ පරිසරයෙන් ආවත් මොනවා ඇඳගෙන හිටියත් and all the angels say, he's a son of God. ඒ කෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා ප්‍රකාශ කරනවා. And we have been sent forth to minister to him. ඒ මනුෂ්‍යයා වෙතට අපව යවනු ලැබුවා ඔහුට උපස්ථාන කරන පිණිස. The ministry of the angels is only to do what we say. දේවදූතයන්ගේ එකම දේ අපි යම් දෙයක් ප්‍රකාශ කරනවාද ඒ දේ කරන්න තමයි They're ඒගොල්ලන් sons of God. සිටින්නේ. ඒ තමයි
දෙවියන් වහන්සේගේ පුත්‍රයන් අපි. They work like our servants. In fact, the Bible says so. දේව දූතයන් අපේ වැඩකාරයන් වගේ තමයි ක්‍රියා කරන්නේ. So that's how it works. එහෙම තමයි ක්‍රියා So කරන්නේ. don't look at little baby and say, oh, this baby looks like a little angel. No. කුඩා දරුවෙක් He දෙස looks like the බලමින් Son of God. But only thing is, he has the fallen nature. Kuda- He needs to get born again to receive that fullness. ඉති කුඩා of that new දරුවෙක් nature. දෙස බලමින් ඔබ කියන්න එපා ඒ දරුවා නිකන් හරියට දේව දූතයෙක් වගේ කියලා නැහැ. ඒ දරුවා ඇත්තටම අහිංසක වුණාට ඒ දරුවා තුල තියෙන්නේ පෞකාර ස්වභාවයක්. He needs to get born again. Once he නැවත is born again, ඉපදෙන්න he ඕනේ becomes the දරුවා. real Son of God. එතකොට ඒ දරුවා නැවත ඉපදුනාම ඒ දරුවා ඇත්තටම දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් වෙනවා. Psalm 120 and Psalm 103 and verse 20 says, the angels, the powerful angels, are waiting to hear the word of God. ගීතාවලිය 103 20 කියනවා දෙවියන් වහන්සේගේ වචනය ක්‍රියා කරන පිණිස දේව දූතයන් බලා සිටිනවායි කියලා. Bless the Lord, for his angels that excel in strength and do his commandments. Hearken to the voice of his word. ගීතාවලිය 103 20 කියනවා උන්වහන්සේගේ වාග් ශබ්දය අසා උන්වහන්සේගේ වචන ඉෂ්ට කරන්නා වූ ශක්තියෙන් බලවන්තේනි ස්වාමින්ගේ දූතේනි උන්වහන්සේට ප්‍රශංසා They කරා. are very strong. ඒ දේව දූතයන් ඉතා බලවත්. Angels of God are very strong and very powerful. දෙවියන් වහන්සේගේ දූතයන් බලවත් ඒගොල්ලන් ශක්තිමත්. That's why we find anytime a message came from an angel, people got scared and they had to say, fear not, fear not. I have brought a word from the Lord. මිනිස්සෙකුට දේව දූතයෙක් ප්‍රකාශ වුණාම එක පාට මේ දේව දූතයා කියන්නේ බය වෙන්න එපයි කියලා කොහොමද ඒගොල්ලන් ඉබේම බය වෙනවා. නමුත් දේව දූතයා කියන්නේ බය නොවන්න මට දෙවියන් වහන්සේගෙන් පණිවිඩයක් මම රැගෙන The ආවයි Bible කියලා. never calls an angel a son. බයිබලයේ කවදාවත් දේව දූතයෙකුට පුත්‍රයෙකු කියලා හඬ It ගසන්නේ says නැහැ. in Hebrews 1. හෙබ්රු පොතේ පළවෙනි It පරිච්ඡේදයේ says in පෙන්නනවා. Hebrews 1, they were never called sons of God. හෙබ්රු පොතේ පළවෙනි පරිච්ඡේදයේ පෙන්눔 කරනවා දේව දූතයන් කවදාවත් දෙවියන් වහන්සේගේ පුත්‍රයන් නොවේ. Verse number 5. For unto which of the angels at any time he said, thou art my son. හෙබ්රු පොතේ පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ මක් නිසාද නුඹ මාගේ පුත්‍රයාය මම අද නුඹ ජනිත කළමින් කියාත් මම ඌට පියෙක් වන්නෙමි ඌ මට පුත්‍රයෙක් වන්නේ කියාත් දේවදූතයෙකුගෙන් කවරෙකුට යම් කලක උන්වහන්සේ කීසේක්ද. No, so there is no way that an angel can become a son. දේවදූතයෙකුට කවදාවත් පුත්‍රයෙක් වෙන්න බෑ. And in the last verse 14 says, are they not ministering spirits? 14 වෙනි පදයේ Sent කියනවා forth to minister to them that are heirs of salvation. එබ්රු 1:14 කියනවා ඔවුන් සියල්ලෝ ගැලවීම උරුම කරගන්නට සිටින්නන් උදෙසා සේවය කරන පිණිස එවනු ලබන සේවක ආත්මය නොවේද්ද. A good angel will never harm you. හොඳ දේව දූතයෙක් කවදාවත් ඔබට අතවරයක් කරන්නේ නැහැ. Never. කවදාවත් කරන්නේ නැහැ. They are only there they are ministering spirits. ඒ අය උපස්ථාන කරන දේවදූතයන්. They are ministering unto us at any time. අපට උපස්ථාන නිතරම කරනවා. But they will never do anything if you don't speak the word of God out of your mouth. ඔබ වචනය ඔබගේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නැත්නම් ඒ අය කවදාවත් කිසි දෙයක් කරන්නට යන්නේ නැහැ. They are only hearing the word of God. They are so connected and they have been I believe programmed only to hear the word of God and do it. ඒ දේවදූතයන් නිතරම ස්වර්ගය සමග සම්බන්ධ වෙලා ඉන්නේ දේව වචනය කතා කරන කෙනාට සම්බන්ධ වෙලා ඒ වචනයට කීකරු වෙන්න. Not to just do anything that he pleases, the angel pleases. ඒ දේව දූතයාගේ කැමැත්ත කරන පිණිස නෙමෙයි. Or when we speak bad words, they say, our hands are tied, we can't do anything. අපි වැරදි වචන අශුද්ධ වචන කතා කරනවා නම් ඇත්තටම දේව දූතයන් අත් දෙක බැඳගෙන ඉන්නවා අපිට කිසි දෙයක් කරන්න බැහැයි In කියලා. Psalm 103 we saw how angels are strong and mighty. They're not little babies with little wings and having a bow and arrow. And that's what we see what the world has written. ඒ ගීතාවලිය අපි බැලුවා 103 20 කියනවා. Stomach. අපි පින්තූර වල දැකලා තියෙනවා චූටි දේවදූතයන්ගේ රූප පොඩි ළමයි වගේ ඒගොල්ලන්ට තටු තියෙනවා පොඩි දුන්නක් තියාගෙන ඉන්නවා ඒ වගේ නෙමෙයි මේ දේවදූතනේ. ඒගොල්ලෝ බලවත් බලෙන් ක්‍රියා කරන දූතයන් ඒගොල්ලෝ. They have such a big stomach. They can't work. They're going to be lazy. ඒගොල්ලෝ කුඩා බබ්බු වගේ විශාල බඩක් තියෙන දේවදූතයෝ නෙවෙයි. එතකොට ඒක කම්මැලි ආත්මයක් වෙනවා. Very strong and hefty. ඒගොල්ලන් ඒ දෙවියන් වහන්සේගේ දූතයන් බලවත් සේනාවක්. They're all waiting
What is the Lord saying? We're going to do it. ඒගොල්ලන් බලාගෙන සිටින්නේ දෙවියන් වහන්සේ මොනවද කියන්නේ? මම ඒ දේ ඉෂ්ට කරනවායි And කියලා. when the sons of God speak, as the Father speaks, you speak, they will obey you. පුත්‍රයන් කොහොමද මොනවද කතා කරන්නේ? පියාණන් වහන්සේගේ වචන ඉෂ්ට කරන්න තමයි ඔබටත් කියන්නේ. ඔබත් කතා කරන පිරිස තමයි ඒක ඉෂ්ට කරන්න දේවදූතයන් Oh, you බලාගෙන make සිටිනවා. yourself bigger than an angel. ඉතින් ඔබ දේවදූතයන්ට වඩා උසස් කරන්න එපා. Well, that's what John tried to do when John was revealed things and the angel appeared to him. He bowed down to the angel. He said, "No, don't bow down to me. I'm your servant." බයිබලයේ අපි දකින්න එළිදරව් පොතේ යෝහාන් දේවදූතයෙක් දැක්කහම දේවදූතයාට දන නමස්කාර වැද නමස්කාර කරන්න ගත්තා. නමුත් දේවදූතයා කිව්වා මට නමස්කාර කරන්න එපා දෙවියන් වහන්සේට විතරක් නමස්කාර කරන්න කියලා. Revelation 19 and verse number 10. එළිදරව් පොතේ 19 වෙනි And I පරිච්ඡේදයේ fell 10. at the feet to worship him, and he said unto me, "See that thou do it not. I'm your fellow servant." එළිදරව් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පරිච්ඡේදයේ 10 මේවා දෙවියන් වහන්සේගේ සැබෑ වචනයයිද ඔහු මට කිවේය. මම ඔහුට නමස්කාර කරන පිණිස ඔහුගේ පාමුල වැටුනෙමි. ඔහුද එසේ නොකරන්ට බලා ගනින්න මම නුඹේද යේසුස් වහන්සේගේ සාක්ෂිය දරන නුඹේ සහෝදරයන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන් වහන්සේට නමස්කාර කරන්න මක්නිසාද යේසුස් වහන්සේගේ සාක්ෂිය අනාගත වාක්‍ය ආත්මයයි මට කිවේය. We are working together in this. අපි එකට හවුල්ව මේ සේවය කරන්නේ. Whatever you say, I will do. ඔබ But යම් if it දෙයක් is in line with the word of God. දේවදූතයන් අතර ඔබ කියන දේ දෙවියන් වහන්සේගේ වචනය සමග එකග වෙනවා නම් ඒ දේ තමයි දේවදූතයන් ඉෂ්ට කරන්නට යන්නේ. Worship only Jesus, the Lord, දෙවියන් God වහන්සේ Almighty. සර්ව බලධාරී දෙවියන් වහන්සේ පමණක් නමස්කාර කරන්න. So, when we don't read scriptures, අපි මේ we බයිබල් become dry වචන and කියවන්නේ thirsty. නැත්නම් අපි නිතරම පිපාසයෙන් කුසගින්නෙන් තමයි When we වියලිභාවයෙන් ජීවත් when වෙන්නේ. we don't read the scriptures which really nourishes us, අපි මේ පෝෂණය ලබා දෙන වචන කියවන්නේ නැත්නම් we dwell in the dry land. ඒතර අපි නිකන් වියලි භූමියක ඉන්නවා වගේ තමයි. Psalm 63 and verse number 6. Psalm ගීතාවලිය 63 and verse number 6. It says the dry and the thirsty. Psalm 63. Is that correct? That's not the scripture, but I'll just get that scripture out. Psalm 60. The rebellious dwell. 68 and verse 6, please. Sorry. ගීතාවලිය God- 68 God setteth the solitary in families. He brings people as families. 60 ගීතාවලිය 68 6 Those who are lonely, he brings them as families. දෙවියන් වහන්සේ හුදකලා වූවන් පවුල්වල වස්වන සේක. The lonely ones are, so don't become a lonely one, you'll be attacked by the devil. හිරකාරයන් අභිවෘද්ධියට පමුණුවන සේක. You can always see when you're lonely, Oba- that's where you have the most temptations coming into your life. ඔබ පාළුව සිටින්න එපා. එතකොට තමයි ඔබට පරීක්ෂා එන්නේ. මෙතන කියනවා කැලරි කාරයෝ දාගිය තැනක වසති. So he that, and he bringeth out those which are bound with chains. හිරකාරයන් ඒ බන්ධනයේ සිටිනවනේ ඒ අය නිදහස් කරනවා So when දෙවියන් you වහන්සේ. come into the family, there's a corporate anointing that is taking place, Oba- and the word of the Lord is there, and the fellowship of the brethren, and we are important. We are each. I mean, I need you, you need me. We are the body of Christ. අපි උන්වහන්සේගේ ශුද්ධ ස්ථානයේ එනකොට අපි පවුලක් ලෙස ඉන්නකොට එතන උන්වහන්සේගේ ආලේපේ ක්‍රියා කරන්න පටන් ගන්නවා. How can I say I don't need my left hand and I can handle everything with my right hand? මම කොහොමද කියන්නේ මගේ දකුණු අත මට එපා මගේ වම් අත මට තිබුණොත් ඇති කියලා කොහොමද අපි එහෙම කියන්නේ? No, we need everybody. අපි හැමෝම We are the එකිනෙකා body of අපිට අවශ්‍යයි. Christ. අපි සියලු දෙනාම උන්වහන්සේගේ එක ශරීරයක්. He is the head. උන්වහන්සේ තමයි So මේ when you- ශරීරයේ හිස. So when you come into a corporate anointing ඔබ ආලේපේ තියෙන ස්ථානයේ එක්සත් වෙලා එනකොට where the brethren dwell together, ඒ සහෝදරයන් ඒ ස්ථානයේ වාසය කරනවා එකමුතු. God commands a blessing. දෙවියන් වහන්සේ අණ කරන ඒ ස්ථානයේ ආශිර්වාදය. And when he commands a blessing, no man can stop it. ඒ ආශිර්වාදය අණ කරනකොට කිසි මිනිහෙකුට ඒක නවතා දමන්න බෑ. But the rebellious, the dry and the thirsty, they are the ones who are in dry land. ඒ මේ හුදකලා වූවන් නැත්තම් මේ කැරලි කාර්යෝ තමයි මේ වියලි ස්ථානවල සිටින්නේ. You may not like people, but you have to love them anyhow.
ඔබ මනුෂ්‍යයන්ට කැමති වෙන්න නැති පුළුවන්. නමුත් ඔබ එයාට ප්‍රේම කළ යුතුයි. They may not be your same skin color. ඔබගේ එකම හැමේ පාට නොවෙන්න They may පුළුවන්. not the kind of people who wear the things that you wear. ඔබ අඳින ඇඳුම් එයා අඳින්නේ නැති වෙන්න පුළුවන්. The Bible says, "Know no man in the flesh." මනුෂ්‍යයෙකු මාංශයෙන් දැනගන්න එපයි කියලා අපිට කියනවා. Even Jesus, we know him not in the flesh. අපි යේසුස් වහන්සේ හඳුනන්නේත් මාංශයෙන් නොවේ. In 2 Corinthians, දෙවෙනි කොරින්ති පොතේ in 2 Corinthians, දෙවෙනි කොරින්ති පොතේ it says in the book of chapter 5 and verse number 15, yeah. The love of Christ constraineth us, or he forces us, because we thus judge that if any man died, if one died for all, then we are all dead. දෙවෙනි කොරින්ති පොතේ 15 වෙනි පරිච්ඡේද 14 කියනවා මක්නිසාද ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බල පවත්වන්නේය. එසේය එක්කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය කියාත් එබැවින් සියල්ලෝම මැරුණෝය කියාත් 15 If Adam sinned against God and the whole human race was destroyed, ආදම් කියන එක මිනිහෙක් තුලින් මුළු මිනිස් සංහතියම විනාශ වුණා නම් why can't we believe that one Jesus who had the pure blood of Jesus, who had the pure blood of God, destroy the works of darkness? ඒ ආකාරයෙන්ම යේසුස් වහන්සේ තුලින් යේසුස් වහන්සේගේ ලේ තුලින් උන්වහන්සේට පුළුවන් වෙනවා නම් මුළු මිනිස් සංහතියම සම්පූර්ණයෙන් නිදහස් කරලා ගැලවීමට ගෙන ඇයි අපි ඒ දේ විශ්වාස නොකරන්නේ? And he died for all. උන්වහන්සේ That they හැමෝම which වෙනුවෙන් should live henceforth live no longer for themselves, but for him who died and rose again. දෙවෙනි කොරින්ති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 15 කියනවා උන්වහන්සේ සියල්ලන් වෙනුවට මැරුණේ ජීවත් වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවි ඔවුන් වෙනුවට මැරි නැවත නැගිටුණා වූ තනන් වහන්සේ උදෙසා ජීවත් වන පිණිස කියාත් අපි නිශ්චය කොට කියමුව. So if one died for all, එක්කෙනෙක් හැමෝම වෙනුවෙන් මැරුණා නම් then we believe that we are alive. එහෙනම් අපි ජීවමානයි කියලා අපිට And දැනගන්න we don't live පුළුවන්. for ourselves no longer, අපි දැන් අපි උදෙසාම නෙමෙයි ජීවත් වෙන්න යන්නේ. but we live for him අපි උන්වහන්සේ උදෙසා ජීවත් who වෙන්න died යනවා. for us and who rose again. උන්වහන්සේ අප උදෙසා මැරුණා නැවත මළුන්ගෙන් නැගිටුණා. Who is he? උන්වහන්සේ කවුද? Who is he? උන්වහන්සේ කවුද? The body of Christ. උන්වහන්සේ තමයි මේ ශරීරය. He is the head. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය. And උන්වහන්සේ ශරීරයේ හිස. every believer is the body of Christ. ඒ හැමෝම උන්වහන්සේගේ Members in ශරීරයේ particular. අවයවයන්. ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ අවයවයන් අපි Every one හැමෝම. of us are members in අපි particular. ඒ ශරීරයේ එකිනෙකා අවයවයන් දෙස There තමයි is no සිටින්නේ. color, creed or caste. අපිට කිසි හැමේ පාටවත් නැත්නම් ජාතියටවත් අපිට ඒව සීමා කරන්න Verse බෑ. 16 says, 16 කියනවා put 16. 2 කොරින්ති 5:16 Wherefore henceforth we know no man after the flesh. එහෙන් මෙතෙන් පටන් අපි මාංශාකාරයෙන් කිසිවෙකු දැන නොගනිමු. So we don't try to recognize each other by our flesh. ඉතින් අපි එකිනෙකාම අඳුනගන්නේ මාංශයෙන් නොවේ. This is where we have a problem in loving one another. මේක තමයි අපිට කෙනෙකුව ප්‍රේම කරන්න තිබෙන එකම ප්‍රශ්නේ. Because we see them in the flesh. අපි මාංශයෙන් ඔවම දකිනවා. We don't see through the eyes of Jesus යේසුස් වහන්සේගේ දෙනෙත් වලින් අපි එයා දිහා බලන්නේ නැහැ. that he is part of the body of Christ, or she is එක්කෙනා part of the body of Christ. යේසුස් වහන්සේගේ ශරීරයේ කොටසක් කියලා අපි දකින්නේ නැති එක. So henceforth we know no man after the flesh. එයින් මෙතෙන් පටන් අපි මාංශාකාරයෙන් කිසිවෙකු දැන නොගනිමුව. Yea, though we have known Christ after the flesh in the Gospels, we knew Christ in the flesh in the Gospel. මාංශාකාරයෙන් ක්‍රිස්තුස් වහන්සේ දැනගෙන සිටි නමුත් අපි දැන් තවත් එසේ දැන නොගනිමුව. But now we don't know him in the flesh. නමුත් අපි දැන් උන්වහන්සේව Yet now මාංශාකාරයෙන් හඳුනන්නේ. henceforth we know him no more in the flesh. අපි මාංශාකාරයෙන් දැන් උන්වහන්සේව දැන හඳුනා ගන්නේ නැහැ. He's in the spirit. උන්වහන්සේ ආත්මය තුලයි We see ජීවත් him in the වන්නේ. spirit. අපි දකින්නේ ආත්මය තුලයි. If somebody comes and stands here and says, I'm Jesus, මෙතන ඇවිල්ලා කෙනෙක් හිටගෙන කියනවනම් මම යේසුස් කියලා
That's okay. I can test him. ඒකට ප්‍රශ්නයක් නැහැ. මට පුළුවන් පරීක්ෂා කරලා I බලන්න. need to test him. I need to use the name of Jesus. මම යේසුස්ගේ නාමය පාවිච්චි කළා ඌව පරීක්ෂා කරලා Even බලන්න if ඕනේ. Jesus appears to you in a dream or a vision, යේසුස් වහන්සේ කෙනෙකුට සිහිනෙන් නැත්තම් නිදාගෙන ඉන්නවල සිහිනෙන් දැක්කනම් ස්වප්නයකින් දැක්කනම් you have a right to test him. ඔබට අයිතියක් තියෙනවා එයාව පරීක්ෂා Just කර because සෝසි he කළ says, බලන්න. I'm Jesus or I'm the anointed prophet, ඔබ සිහිනෙන් දැක්කනම් යම් කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබට මම තමයි අනාගත වක්තෘ කියලා ඔබට ඔබ තුල ඒ පරීක්ෂා කරලා බලන්න ඔබ තුල ආලේපය තියෙනවා. you have a right to test the person. ඔබට ඇත්තටම බලය තිබෙනවා ඌව සෝදිසි කරලා I'll බලන්න. be a fool if I just receive everything that he says. එයා ඒ මිනිස්සයා ඒ සීනෙන් මම දැක්ක කෙනාව කියන හැම දෙයක්ම විශ්වාස කරන්න මම මෝඩයෙක් වෙනවා. Because I have been given authority by the scriptures to try them, to test them. බයිබලයේ කියනවා මට මේ වචනයෙන් ආධිපත්‍ය බලය තියලා දෙනවා ඒ කෙනා කියන දේ සෝදිසි කරලා නැත්නම් පරීක්ෂා කරලා බලන්න. Of the many false prophets that are in the මොකද world. අද මේ ලෝකේ බොහෝ බොරු අනාගත වතුරුන් ඉන්නවා. In 1 John chapter 4 and verse 1. පළවෙනි යෝහන් 4 පළවෙනි පදේ කියනවා Beloved, believe not every spirit. ප්‍රේමවන්තනේ බොහෝ බොරු ප්‍රොපේතවරු ලෝකයට පැමිණ ඇති Try the බැවින් spirit. සියලු ආත්ම විශ්වාස නොකොට ඒ ආත්ම දෙවියන් වහන්සේගෙන් දැයි Try පරීක්ෂා the spirit, කරන්න. whether they are of God or whether they are of the devil. ඒ ආත්ම පරීක්ෂා කරලා බලන්න දෙවියන් වහන්සේගෙන්ද මේ අනාගත වතුරු නැත්තම් යක්ෂයාගෙන්ද People කියලා. wonder why there are so many denominations in the Christian church. Shalom. And there's the batteries here. Batteries are not eternal, they just die off. You got to recharge them. But we have eternal life in us. We don't die off easily. You can't kill a person who has eternal life. See, everything that Jesus has given us is eternal. So we don't have batteries that need to be recharged all the time. අපේ බැටරි අපි රීචාර්ජ් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට තියෙනවා සදාකාල ජීවනය. Because there are some people who have never charged their batteries or never used their batteries, so they become so. They need to come to fellowship and get revived. සමහර අයගේ බැටරි charge කරන්න ඕනේ. ඒගොල්ලන්ට charge වෙලා නැත්නම් එහෙම මැරලා යනවා. ඒගොල්ලන් මේ වගේ ස්ථාන වලට ඇවිල්ලා ඒගොල්ලන් පිබිදෙන්න But ඕනේ. you've got to be always revived. අපි නිතරම පිබිදීමෙන් සිටිය යුතුයි. Always revived. නිතරම පිබිදීමක් ඇතුව ජීවත් වෙන්න ඕනේ. But the Bible says, always be ready. බයිබලයේ අපිට Prepared to ප්‍රකාශ answer any කරනවා man concerning the hope that you මිනිස්සෙක් have. ඔබගේ යම් ප්‍රශ්නයක් ඇහුවාම නිතරම ඔබ සූදානම්ව සිටින්න ඕනේ උත්තර දෙන්න. I don't go to all the scripture, we won't have time. Beloved, believe not every spirit. 4 එකේ කියනවා ප්‍රේමවන්තනේ බොහෝ හැම ආත්මයක්ම විශ්වාස So කරන්න you are එපායි given කියලා. permission to test the spirit, try the spirit, check it out. ඔබට ඇත්තටම අවසර දීලා තියෙනවා මේ ආත්ම විමසා දැනගන්න So you පරීක්ෂා say කරලා you're දැනගන්න. Jesus. ඇවිල්ලා ඒ කෙනා කියනවා මම යේසුස් කියලා. So you say you're Jesus. ඒතර ඔබ අහනවා එයා ඔබ යේසුස් කියලා කියනවා I නේද? believe in the blood of Jesus Christ. මම විශ්වාස කරනවා යේසුස් I වහන්සේගේ believe that I'm filled in the Holy Spirit. මම විශ්වාස කරනවා මම ශුද්ධාත්මෙන් And I take පිරිසිදුනායි කියලා. authority over every unclean spirit and I bind you. මම අශුද්ධ ආත්මයක් කෙරෙහි ආධිපත්‍ය අරගෙන මම නුඹව බැඳ දමනවා කියලා And that person says, කියමි. no, don't do that. I'll leave you. And you know that that's a false spirit. ඒතර ඒ කෙනා ඇවිල්ලා කරලා එහෙම කරන්න එපා. එතකොට ඒකෙන් ඔබ දැනගන්න වෙනවා ඒක අශුද්ධ ආත්මයක් කියලා. Don't talk about the blood. Don't try to cast me out. ඔබ ලේ ගැන කතා කරන්න එපා. මාව දුරු කරන්න එපායි And කියලා they ඌ may even කියයි. try to say, you shouldn't do that to Jesus. You see, in the name of Jesus, I rebuke you. ඒතර ඒ කෙනා ඇවිල්ලා කිව්වා නම් මට එහෙම කරන්න එපා. මාව දුරු කරන්න එපා. ඔබ කියන්නේ මම යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබව දුරු කරනවා. And that spirit is not going to trouble you. ඒතර ඒ ආත්මය ඔබට කවදාවත් කරදර If he's the කරන්න Holy යන්නේ Spirit, they say, good boy, you did the right thing. නැහැ. ශුද්ධාත්මයන් වහන්සේ උපු කෙනෙක් නම් එතකොට එයා කියයි ඔබ හොඳ මිනිහෙක් ඔබ හරි දේ කරයි If he කියලා. was Jesus himself, he said, good boy, you study the Bible very well. ඒ යේසුස් වහන්සේ නම් ඔබට කියයි ඔබ යහපත් පුත්‍රයෙක් ඔබ හරියට So දෙවියන් වහන්සේගේ වචනේ හදාරන Many කෙනෙක් කියලා. denominations and many people who have these
Revelations, they say, God spoke to me, I got a special revelation. All these are spirits that they have become like specialized people. They say, God spoke to me. නිකායන් රාශියක් තිබෙනවා. ඒක බෙදිලා ගිල්ලා තියෙනවා. එයා කියනවා දෙවියන් වහන්සේ මට කතා කරලා කියලා යම් යම් අය ප්‍රකාශ කරමින් What is the සිටිනවා. scripture and verse? No, you don't get that in the Bible. God spoke to me directly. ඔබ there අහන්න is පුළුවන් nothing that is not recorded in the scriptures. මොකද්ද ඔබ හිතගන්න මේ බයිබල් පදේ මොකද්ද ඔබ හිතගන්න මේ බයිබලේ තියෙන මොකද්ද පදේ කියලා ඒගොල්ලෝ කියනවා නෑ මේක මට දෙවියන් වහන්සේ දුන්න විශේෂ එළිදරව්වක් කියලා කියනවා බයිබලෙන් නම් ඒක නෑයි කියලා You will කියනවා. not find that in the Bible. I got a special revelation. ඒක බයිබලේ නෑ මට විශේෂ එළිදරව්වක් ලැබිලා තියෙනවා කියලා ඒ අය කියයි. I'm going to make you a special man. මම ඔබව විශේෂ මිනිසෙක් කරන්නට යනවා. And if you really want to become a special man, ඔබ විශේෂ පුද්ගලයෙක් මිනිසෙක් වෙන්න ඕනේ නම් just like Eve was deceived. ඒවා රැවටුණා වාගේම Woman, you don't know what God is hiding from you. Eat of this tree and you'll become like God. While they were just like God. ස්ත්‍රිය ඒ සර්පයා විලකෝ ස්ත්‍රිය ඔබ දන්නේ නැහැ දෙවියන් වහන්සේ මොනවද ඔබගෙන් හංගලා තිබෙන්නේ කියලා. නමුත් ඒ වෙනකොටම දෙවියන් වහන්සේ ඇත්තටම මිනිස්සුව මැව්වේ දෙවියන් වහන්සේගේ ස්වරූපෙන්මයි. Adam believed the wife. ආදම් ඒ ස්ත්‍රිය ඒවා කියපු දේ විශ්වාස කළා. They both ate of it. ඉතින් ඒ දෙදෙනාම ඒ තහනම් ගහෙන් කෑවා. And then all that misery started. ඊට පස්සේ තමයි ඒ කාලේ කණිදේ ආරම්භ වුණේ. That's why in the book of Corinthians, Paul warns, 2 Corinthians chapter 11 and verse number 3. දෙවෙනි කොරින්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ මේ ආකාරයෙන් But I පවසනවා. fear lest by any means, as the serpent beguiled Eve, so that your mind should be corrupted from the simplicity that is in the gospel. දෙවෙනි කොරින්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ කියනවා මම ජ්වලිතව සිටිමි. නමුත් සර්පයා තමාගේ ප්‍රයෝගයෙන් ඒව රැවටුවාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේ කෙරේ පවතින අවංකකමෙන්ද පිරිසුදුකමෙන්ද යම් විදියකින් නුඹලා වෙන්කොට නුඹලාගේ සිත් දූෂ්‍ය කරනු ලැබේදෝ කියා බය වෙමි. That's the work of the enemy. මේ යක්ෂයාගේ That's the ක්‍රියාකාරීත්වය. work of the enemy in the මේක church, තමයි in the body යක්ෂයාගේ of Christ, ක්‍රියාකාරීත්වය. outside the body of Christ. මේ දෙවියන් වහන්සේගේ සභාවෙත් පිටත් මේ දෙම තමයි යක්ෂයා කරන්නේ. Know the scriptures, very simple. ඔබ දේව වචනේ දැනගන්න. ඒකතර සරලව Read තිබෙන්න the ඕන. Bible every day. හැමදාම බයිබලයේ ඔබ කියවන්න. You read the Bible every day and God will reveal to you things. And I mean, some of these things that I'm preaching that I have learned 40 years ago, 30 years ago. ඔබ වචනේ කියවන්න. මොකද මේ ගොඩක් දේවල් මට එළිදරව් කරලා ලැබුවේ අවුරුදු 30කට 40කට කලින්. And then you might be even smarter than me to take in faster. ඔබ මට වඩා ඇත්තටම දක්ෂ පුද්ගලයෙක්. දක්ෂකම තියෙන්න පුළුවන් මේ බයිබලයේ තුල ඔබ බයිබලයේ කියවුවා. In fact, every one of us are very, very skillful in the Bible. අපි ඇත්තටම හැමෝටම දක්ෂකමක් තිබෙනවා මේ බයිබලයේ If you can දැනගත්තාම. control your mouth, ඔබගේ දිව ඔබට පාලනය කරගන්න if you පුළුවන්. can control your mouth. ඔබගේ මුඛය පාලනය කරගන්න Psalm පුළුවන්. 145 says, Psalm 45 says, ගීතාවලිය 45 කියනවා your tongue is a pen of a ready writer. ගීතාවලිය Or a skillful 45 person you are. 45 එකේ කියනවා මාගේ දිව දක්ෂ ලියන්නෙකුගේ My පණින්ද වේ. tongue is a pen of a ready writer. මගේ දිව හරියට දක්ෂ ලියන්නෙකුගේ පෑනක් වගේ. I got the stuff in my tongue, but I'm using this tongue for the wrong purpose. මට මේ හොඳ දේ මගේ දිව තුල තියෙනවා නමුත් මම ඒක වැරදි කාරණාවන් උදෙසා තමයි පාවිච්චි Isaiah කරන්නේ. 50 and verse number 4. යෙසායා He පොතේ wakens me up morning by morning. යෙසායා පොතේ 50 වෙනි පරිච්ඡේදයේ The 4 Lord වෙනි has පදේ given me කියනවා the tongue of the learned. උන්වහන්සේ සෑම උදෑසනක් පාසා මාව අවදි කරමින් The Lord has given me the tongue of the learned. මට උගතුන්ගේ දිවක් දී තිබෙනවයි කියලා. So my tongue, I may not be so educated, but He gives me the tongue of the learned. මම උගතෙක් වෙන්නේ මම අධ්‍යාපනයේ ලත් කෙනෙක් නොවෙන්න පුළුවන්. නමුත් මට උන්වහන්සේගේ වචනේ You උන්වහන්සේ know, දෙනවා. when preachers come and brag about themselves, you දේශකයන් can ඇවිල්ලා know that තමන් that ගැනම man knows nothing. දේශකයෝ ඇවිල්ලා තමන් ගැනම පුරසාරන් දුරනකොට ඇත්තටම ඒ අයට කිසිවක් දන්නේ නැහැ කියලා තමයි They අපිට are තේරෙන්නේ. proud ඒ අය උඩඟුව and they සිටිනවා. are troublemakers and they cause strife. and කරදර division. කරදර ඇති කරනවා ඒ වගේම ભેද ඇති කරනවා ඒ I'll අය. just give you the scripture. You can go home and read it. 1 Timothy chapter 6 and verse number 3 onwards, or 1 onwards you can read. පළවෙනි තිමෝති 6
එකේ සිට. එකේ සිට ඔබ ගෙදර ගිහිල්ලා කියවන්නේ And then they don't know nothing because they are proud. ඒ අය උඩඟු නිසා අහංකාර නිසා එයාට They කිසිවක් only දන්නේ නැහැ. cause division amongst people. ඒගොල්ලෝ මනුෂ්‍යයන් අතර ભેද පමණයි ඇති කරන්නේ. They say we know all things, එයා කියන්නේ අපි හැම දෙයක්ම දන්නවා. but they know nothing. නමුත් එයාට They don't know කිසිවක් the words of our දන්නේ Lord නැහැ. Jesus Christ. යේසුස් වහන්සේගේ වචන ඒගොල්ලන් දන්නේ නැහැ. So believe God for these scriptures and say, Lord, you have given me the tongue of the learned, ඔබ මේ වචන විශ්වාස කරන උන්වහන්සේගේ බයිබල් පදයේ කියන ඔබට උන්වහන්සේ උගතුන්ගේ දිවක් දී that you තිබෙනවා. should know to speak a word in season to the weary. එතන ඔබ විඩාවුන්ට පිහිට වෙන්න දැනගෙන සිටීමට හරි වචනය හරි ස්ථානයේ ඔබ කතා කරන That පිණිස. you would have a word to give to a person who is weary. ඒ විඩා වූ කෙනෙක් වෙහස මහන්සි වූ කෙනෙක්ට හරි වචනයක් දෙන්න ඔබ තුල වචනය තියෙන්න And යනවා. you may be the first one who is weary and පළමුවෙන්ම discouraged. ඔබ අධෛර්යමත් වෙලා විඩාවට පත් වූ කෙනෙක් වෙන්න පුළුවන්. Speak to yourself. ඔබටම කතා කරන්න මේ You වචන. see, hear ye the word of the Lord. දෙවියන් වහන්සේගේ වචනය අසන්න කියලා ඔබටම මේ Rise වචනය up කතා from your කරන්න. state of despondency. ඔබ Now මේ listen to what ඉන්න I පහත් say. තත්වෙන් නැගිටින්න මම කතා කරන වචන ඔබ අසන්න කියලා ඔබටම Just කතා like කරන්න. Ezekiel spoke to the dry bones and they stood up as an army, you rise up as a soldier of the Lord Jesus Christ. එසීකියල් කොහොමද ඒ වියලි ඇටවලට කතා කරේ ඔබ ඒ ඇට වියලි ඇටවලට කතා කළා ඔබවම නැගිට්ටුවා ගන්න. That's why the Bible says, speak to yourself in psalms and hymns and spiritual songs. ඒකයි- Speak to yourself. Sing songs over you. ඉතින් දෙවියන් වහන්සේ කියන ඔබටම ගීතිකා ගායනා කරන්න ඔබටම මේ ප්‍රශංසා නමස්කාර ගීතිකා ගායනා කරමින් ඔබවම ධෛර්යමත් කරගන්න. When all the men wanted to stone David, yeah, මනුෂ්‍යයන් දාවිට ගල් ගසන්න තැත් කරන there were no අවස්ථාවේදී women, there were no children. ස්ත්‍රීන් කාන්තාවන් සිටියෙත් නැහැ දරුවන් I සිටියෙත් mean, we නැහැ. say, okay, if the women stop from us, if the children are away from us, we can be quiet. But they were not quiet, they picked up stones. ඉතින් ඇතර අපි හිතනවා සමහරවිට දරුවන් නැත්තම් ස්ත්‍රීන් නැත්තම් එතන හරිය නිශ්චල භාවයක් තිබෙනවා කියලා. නමුත් ඒ පුද්ගලයන් ගල් අතට ගත්තා දාවිද්ට ගහලා මරන්න. They said, we don't want this leader. ඒගොල්ලන් කිව්වා මේ නායකයා අපට එපායි කියලා. We want to kill this man. We want to stone this man. අපි මේ මනුෂ්‍යයට ගහලා ගල් වලින් ගහලා මර දාන්න ඕනේ. In 1 Samuel 30 and verse 6, it says they didn't want, they wanted to stone him because of the sorrow that came upon them when they lost their wives and their children. ඒ මනුෂ්‍යයන්ගේ භාර්යාවන් දරුවන් නැති වුණ අවස්ථාවේදී එයාට ඕනේ වුණා මේ 16ට ගල් අරගෙන ගහන්න. මොකද ඒගොල්ලන්ට ඒ සුසුම් දුක ශෝකේ පැමිණුන නිසා. Some men in their stubbornness, they say, I wish I should have not married. I wish I would have not had children. I would have been alone. And if you are alone, that's what you're going to be. Angry. සමහර අය ඒගොල්ලන් හිතනවා අනේ මම බැඳලා හිටියේ නැත්තම් හොඳයි අනේ මට මේ භාර්යාවත් එක්ක හරි කරදරයි මම තනියම හිටියා නම් ඊට Yeah, when වඩා you lost හොඳයි your children කියලා. and your family, then you'll know නමුත් how ඔබට difficult it ඔබගේ is, භාර්යාව how ඔබගේ lonely දරුවන් you'll feel. නැති වුණාම තමයි ඔබට ඒ තනිකම පාළුව හිස්කම දැනෙන්න They යන්නේ. wanted to stone David. ඒගොල්ලන්ට ඒ මනුෂ්‍ය සෙනග ඇවිල්ලා දාවිට ගල් ගහලා මරා දමන්න 1 තමයි තත් Samuel කරේ. 30 and verse number 6. පළවෙනි සාමුවෙල් 30 වෙනි පරිච්ඡේදයේ 6. But David was a man after God's own heart. Even in his badness, even the things that he did, God still called him a man after God's own heart. දාවිත් කොතරම් වැරද්දක් කරත් දෙවියන් වහන්සේ කියනවා දාවිට මාගේ හදවත තිබුණා මාගේම හදවත තිබුණ නිසා ඌ මම තෝරාගත්ත කෙනෙක් ලෙස He සිටියා never කියලා. touched a priest or a prophet. දාවිත් කවදාවත් අනාගත වතුරු කෙනෙක්වත් පූජකයෙක්වත් මරා දැමුවේ Never නැහැ. hindered the work of God. දෙවියන් වහන්සේගේ දේවල් වලට බාධා කළේ නැහැ දාවිත්. Because he didn't have the authority and the power that we have, අපිට තියෙන බලය ආධිපත්‍යය ඔහුට තිබුණේ නැති වුණත් he fell into adulterous relationships. ඔහු ඒ කාම මිච්ඡාචාරයට වැටුණා, පාපයට He වැටුණා. did things, he was conniving and he schemed things. ඔහු සමහර දේවල් දෙවියන් වහන්සේට විරුද්ධව දේවල් කපටිකම් කරලා කරා. But he was still a man after God's own heart. නමුත් දෙවියන් වහන්සේගේ හදවතටම ලංව සිටපු කෙනෙක් ලෙස දාවිත් සිටියා. එකඟ වී සිටියා. And he encouraged himself.
ඔහු තමාවම නිතරම ධෛර්යමත් You know, කරගත්තා. these people who were trying to stone him මේ මනුෂ්‍යයන් ඔහුට ගල් ගසන්න තැත් කරාම were the very people who were the most discouraged that David invited to come and join his army. මේ සෙනගම තමයි අධෛර්යමත් වෙලා හිටපු සෙනගම තමයි දාවිද් අරගෙන ඒ අයව ඔහුගේ සේනාව කරගත්තේ. Some people you have entered, let them enter into your life who were discouraged and who were really down and in debt. සමහර අය You help them out. ඔබගේ ජීවිතේට එකතු කරලා ඒගොල්ලන් වැටිලා හිටියා ඒගොල්ලන් ණයතුරුස්භාවයෙන් හිටිය ඔබ ඒ ධෛර්යමත් කරලා ඔබගේ සමාජයට ඔබ ඒ අයගේ මිත්‍රයන් කරගත්තා. And they are the very ones who are going to stand against you. ඒ අයම තමයි ඔබට කවදා හරි දවසක විරුද්ධව සිට ගන්න So යන්නේ. watch whom you draw close to you. ඉතින් your ඔබ life. ඔබගේ ජීවිතයට ලං කරගන්න අය ගැන ඔබ කල්පනාවෙන් විමසිල්ලෙන් In ඉන්න 1 ඕනේ. Samuel chapter 22 and verse 2 says, පළවෙනි these සාමුවෙල් are the kind පොතේ of people who were trying to stone Jesus, who were Visi- trying to stone David. 22 Everyone that was in distress, everyone that was in debt, everyone that was in discontent, gathered themselves together, and David became the captain over them, and they were with him about 400 men. දාවිත් සමග සිටපු සෙනග මෙතන කතා කරන්නේ පළවෙනි සාමුවෙල් 22:2 විපතටපත් වූ සියල්ලෝද ණයතුරුස් ඇති සියල්ලෝද නොසතුටු සිත් ඇති සියල්ලෝද ඔහු වෙතට රැස් වූහ. ඔහු ඔවුන්ගේ අධිපතියා විය. මෙසේ ඔහු සමග 400ක් පමණ මිනිස්යෝ ඇති වූහ. These 400 people, මේ 400 මේ සෙනග In debt. 400 දෙනා මේ අය ණයතුරුස්භාවයෙන් they සිටියා. were not happy in their hearts. ඒගොල්ලන්ගේ හදවත් වලින් They were ඒගොල්ලන් in සතුටටපත් distress. වෙලා හිටියේ නෑ. ඒ අය විපතටපත් වෙලා හිටියේ. You bring them to church, you encourage them, and you build them, and they stand against ඒගොල්ලන් you. සභාවට ඔබ ගේනවා, ඔබ ඒ අයව ශක්තිමත් කරනවා, ධෛර්යමත් කරනවා. නමුත් ඊට පස්සේ අය ඔබටම විරුද්ධ වෙන්නේ. Many pastors who are genuine, they have almost committed suicide or run away from ministry because of such people. මේ අය මේ වාගේ අය නිසා සමහර අවංක සභා නායකයන් දිවිනසාගෙන ඒගොල්ලන් අතහැරලත් ගිල දෙනවා සේවාවන්. But David was a strong leader. නමුත් දාවිද් හොඳ ශක්තිමත් නායකයෙක් ලෙස He would have let සිටියා. them stone him. ඉතින් He දාවිද් would have let them stone him. දාවිද් ඇතර ඒ අයට ගල් ගසන්න ඉඩ දෙන්න තිබුණා. But he did something much more different. නමුත් දාවිද් සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක් He කළා. went before the Lord. He didn't complain about the people. He went before the Lord and said, Lord, I Manushan- worship you. මනුෂ්‍යයන් ගැන කුඳුරන්නේ නැතුව ඔහු දෙවියන් වහන්සේගේ අභිමුඛයට ගිහිලා තමාවම ධෛර්යමත් Some කරගත්තා. say that Psalm 27 is where this was a psalm, he was rehearsing Psalm 27 there. But I don't know. But anyhow, he encouraged himself. ඉතින් සමහර අය කියනවා ගීතාවලියේ 27 වෙන්න ඇති දාවිදේ අධෛර්යමත් වූ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ නැත්තේ කියලා. නමුත් ඔහු දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ගිහිලා තමාවම ධෛර්යමත් You කරගත්තා. got to strengthen yourself. If you really want to be a strong leader, you got to strengthen yourself. ඔබ ශක්තිමත් නායකයෙක් වෙන්න ඕන නම් ඔබ ඔබවම ධෛර්යමත් කරගන්න Every ඕනේ, one of us are ශක්තිමත් කරගන්න ඕනේ. leaders. අපි හැමෝම නායකයෝ. In some form of our life. අපේ ජීවිතය යම් Husbands, you're a අංශවලදී leader. අපි Woman, you're the අපේ leader. ජීවිතේ Children, you have නායකයන්. authority over demons. ඔබ පුරුෂයෙක් වෙන්න පුළුවන්, භාර්යාවක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්. ඔබ යම් කිසි ආකාරයකින් ඔබගේ ජීවිතේ යම් අංශයක ඔබ නායකයෙකු ලෙස සිටිනවා. And you need to stand as a leader when people rise up against you. ඔබට විරුද්ධව මිනිසෙන් නැගිටිනකොට ඔබ නායකයෙකු ලෙස හිට ගන්නට Go අවශ්‍යයි. before the great King of Kings and the Lord of Lords and worship Him. උන්වහන්සේ උතුම් දෙවියන් වහන්සේ රජුන්ගේ රජ වෙතට ගිහිල්ලා ඔබ උන්වහන්සේ ඉදිරියේ සිට ගන්න. Encourage yourself ඔබ උන්වහන්සේගේ ඉදිරියේ Talk to ඔබවම yourself. ශක්තිමත් කරගන්න. and talk to Him and talk about His greatness. උන්වහන්සේ සමග කතා කරන්න, උන්වහන්සේගේ උතුම්කම ගැන කතා කරන්න. And then you can say, Lord, should I do what I need to do now? ඔබ ඊට What පස්සේ should I do උන්වහන්සේගේ now? අභිමුඛයට ගිහිලා මම කර යුතු දේ මේකද, මම කරන්න ඕනද මේ කියලා ඔබ Lord, we've උන්වහන්සේගෙන් lost විමසා our children, we've දැනගන්න. lost our families. අපේ Lord, දරුවන් නැති වෙලා තිනවා, අපේ පවුල් නැති වෙලා තිබෙනවා. should I pursue after this enemy? මම මේ සතුරා ලුහු බඳින්න ඕනේද කියලා ඔබ අසන්න. And the Lord spoke to him and said, Go. You David shall ඇසුවා. not fail. You shall surely recover all. දාවිදේ දෙවියන් වහන්සේ ඉදිරියේ ගිහිල්ලා ඇහුවාම දෙවියන් වහන්සේ කියන ඔව් ලුහු බැඳ යන්න, ඔබ නැති වූ සියල්ලම ඔබ ලබා ගන්නට Because යනවා at this කියලා. time they had lost all their valuables, their families,
everything was lost. ඒගොල්ලන්ගේ වටිනා දේවල් ඒගොල්ලන්ගේ දරු පවුල් නැති වුණා. නමුත් ඊට පස්සේ හැම දෙයක්ම නැති වෙලා තිබුණා. Because the men went to meet with another king, and the enemy armies came and took away the families away. මනුෂ්‍යයන් වෙන රජ කෙනෙක් හම්බ වෙන්න ගියා. ඒ තුලින් No, සතුට David and the 400 දාවිද් සහ ඔහුගේ ඒ සේනාව වෙන ස්ථානයකට ගිය නිසා තමයි ඒගොල්ලන්ගේ දරු පවුල් ඒ වැදගත් දේවල් සියල්ලක්ම නැති කරගත්තේ. I believe one of the mistakes that David made there was he was trying to go and help the enemy armies to fight against Israel. That would have been the reason. දාවිද් මේ පරාජය මේ සොරකම සිදු වෙන්න එකම හේතුවක් වෙන්න ඇති. දාවිද් වෙන රජ කෙනෙක් ගාවට ගිහිල්ලා උපදෙස් ගන්න ගියා. ඒක තමයි He was trying to join that army to help fight සතුරෙකුගේ සේනාවක් සමග එකතු වෙලා සතුරා සමග එකමුතු වෙලා සටන් කරන්න ගිය නිසා තමයි මේ පරාජය උට අත්විඳින්නේ. So don't try to help a heathen to defeat a Christian. ඉතින් කිතුණුවෙක් නොවන කෙනෙක් සමග ඔබ උපකාර කරන්න යන්න එපා. එතකොට ඔබ ඊට පස්සේ පරාජයට පත් He වෙන්න tried to යනවා. help he went to the Philistines, the very Philistines that he overcame. Went to them and tried to say, okay, now I will help you to fight the children of දාවිද් Israel. පරාජය කරපු පිලිස්තිවරයා ඒ පිලිස්තියෙක් ගාවටම ගියා. ඔහු උපස්ථාන ඔහු ගියා උපකාර ලබා ගන්න. ඒ නිසාම තමයි මේ සියල්ලක්ම ඔහුට සිදු So වුණේ. when they came back, they had no wives, they had no children, they had no valuables. ඊට පස්සේ දාවිද් නැවත එනකොට ඒගොල්ලන්ගේ පවුල් ඒගොල්ලන්ගේ වැදගත් දේවල් සියල්ලක්ම නැති වුණා. But God forgave him and he recovered all, the Bible says. දාවිද් එතන පෙන්වන්න කරන හැම දෙයක් නැති කරගත්තා. He නමුත් දෙවියන් වහන්සේ recovered හැම all. දෙයක්ම ඔහුට නැවත පිහිටෙව්වා. So thank God you will recover all. ඉතින් In ඔබ your life, if ස්තුති you go කරන්න before the ඕනේ. Lord and talk to him, ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ගිහලා කතා කරන්න. ඔබට නැති වෙලා තිබෙනවනේ යම් දෙයක්. ඔබ සියල්ලක්ම there ලබා are lots ගන්න of යනවා. scriptures. I'm just overwhelmed with scriptures here, but I'm just going to close. We බොහෝ have to පද close, තිබෙනවා. otherwise we'll have to keep you here for lunch. අපිට මෙතන මේ කෑමෙන් පස්සෙත් ඉන්න වෙයි. Hallelujah. Father, we thank you for this blessed time that we have spent before you. පියාණෙනි මේ වැදගත් කාලය ඔබ වහන්සේගේ අභිමුඛයේ ගත කරන නිසා අපි ස්තුති කරනවා. Lord, we thank you for the thirst and the hunger that you give us to the word of God. ඔබ වහන්සේ අපට මේ වචනය කෙරෙහි දී තිබෙන පිපාසය කුසගින්න නිසා ස්තුතියි. We are children of the Most High God. අපි ਸਰව බලධාරී දෙවියන් වහන්සේගේ පුත්‍රයන් ලෙස සිටිනවා. We have lifted up our hands to the God Almighty. අපි ਸਰව බලධාරී දෙවියන් වහන්සේ වෙතට අපගේ දෑත් ඔසවා තිබෙනවා. Just as Abraham said to the king of Sodom, who tried to make a deal with him. ආබ්‍රහම් කොහොමද සොදොම් රජතුමා කියපු දේ සමග එකග වෙන්නේ නැතුව කියපු දේ නිසා He said, I have lifted up my hands to the Most High God. ආබ්‍රහම් කිව්වේ මම මහෝත්තම දෙවියන් වහන්සේ වෙතට මගේ දෑත් දිගු කර තිබෙනවා. I don't want a shoelace from you. මට ඔබගේ සපත්තුවේ ලේස් එකක්වත් අවශ්‍ය නැහැ. Because I look to my God. මොකද මම මගේ දෙවියන් වහන්සේ කෙරෙහි මම විශ්වාස කරන්නේ. අහස පොළව හිමි වූ තනන් වහන්සේ දෙසයි මම බලන්නේ. උන්වහන්සේ මට සියල්ලක්ම සපයා දෙන දෙවියන් Heavenly වහන්සේ. Father, we thank you for this blessed meeting. ස්වර්ගීය පියාණෙනි ඔබ වහන්සේ අපට දුන්න ආශිර්වාදය නිසා ස්තුති කරනවා. We look up to you, Lord, අපි ඔබ වහන්සේ දෙස බලනවා for every ස්වාමී. good thing that you offer us. අපට දෙන හැම යහපත් දීමනාවක් නිසා And we ස්තුති කරනවා. receive with thanksgiving. අපි ස්තුති දීමෙන් ඒවා ලබා ගන්නවා. Even the baptism of the Holy Spirit and the evidence of speaking in tongues, we receive it. ශුද්ධාත්මයන් වහන්සේගේ ඒ දීමනාව නිසා ස්තුති කරනවා. ඒ තුලින් අපිට අන්‍ය භාෂාවෙන් කතා කරන්න පුළුවන් හැකියාව දුන නිසා ස්තුති කරනවා. And Lord, you showed us many other scriptures that we are redeemed from the curse of the law. අපි ඒ ව්‍යවස්ථා ශාපෙන් මුදවා නිදහස් කරයි කියලා බොහෝ බයිබල් පද අපට පෙන්වා දුන්නා. We are so thankful to you, Lord. අපි ඔබ වහන්සේට බොහෝසේ ස්තුති කරනවා. We are thankful to you. You made us skillful. You have made our tongue skillful. ඔබ වහන්සේ අපට උගතුන්ගේ දිවක් දී තිබෙන නිසා අපි ස්තුති You කරනවා. wake us morning by morning. සෑම උදෑසනක් පාසා ඔබ වහන්සේ අපව අවදි කරන නිසා And you ස්තුතියි. give me the tongue of the learned. ඔබ වහන්සේ අපට උගතුන්ගේ දිවක් දුන්න නිසා ස්තුති As කරනවා. one who is a learned, අපි කොහොමද උගතුන් මෙන් ජීවත් වෙන්නේ? so that we may speak a word. එතකොට අපිට හරි විඩා වූ අයට හරි වචනය කතා කරන්න Thank you, පිණිස. Lord, for your grace ඔබ වහන්සේගේ අනුග්‍රහය නිසා ස්තුතියි. and the abundant strength that you have given ඔබ us. වහන්සේ අපිට දීලා තියෙන අධික ශක්තිය නිසා.
We thank you for every good thing that you have given us. සෑම යහපත් දේවල් නිසා අපි ඔබ වහන්සේට We ස්තුති thank you for the day of the inauguration of the church. ඒ සභාවේ මුල් සභාව ආරම්භ කරපු දවසේ දුන්න ඒ දීමනාව නිසා ස්තුති And the කරනවා. answer that Peter gave was repent and be baptized. පේතෘස් දුන්න ඒ පිළිතුර නිසා අපි ස්තුති කරනවා ඔබ පසුතැවිලි වෙන්න ඒ වගේම බෞතිස්ම ලබා ගන්න. And receive the gift of the Holy ඒ Spirit. ශුද්ධාත්මන වහන්සේගේ දීමනාව ලබා ගන්න. We receive the gift of the Holy ඒ Spirit. ශුද්ධාත්මන වහන්සේගේ දීමනාව අපි ලබා We ගන්නවා. cannot earn it, but we receive it. අපිට ඒක උපයා ගන්න බැහැ නමුත් අපිට ඒක ලබා ගන්න පුළුවන්. We are your sons and daughters to අපි ඔබ receive, වහන්සේගේ දූ පුතුන් receive all that you've given us. ඔබ වහන්සේ අපිට දී තිබෙන හැම දෙයක්ම ලබා ගන්නවා. We're in the receiving end අපි ඒ දේ ලබා ගන්නවා. while we keep ministering unto you. අපි ඔබ වහන්සේට උපස්ථාන කරමින් ඒ දේවල් We can අපි give ලබා nothing, ගන්නවා. Lord, but what you have not given us. ඔබ වහන්සේ අපිට දුන්නේ නැති කිසි දෙයක් අපිට ලබා ගන්න බැහැ. So everything belongs to you, Lord. හැම දෙයක් ඔබ වහන්සේට We අයිතියි. give you the glory and the honor. ඔබ වහන්සේට මහිමය ගෞරවය Thank you පුදනවා. for the people here. මේ ස්ථානයේ සිටින හැම කෙනා You have උදෙසා අපි ministered ස්තුති unto කරනවා. us. ඔබ වහන්සේ අපට උපස්ථාන And කරා. those who are viewing and those who will view later. මේ අද දවසේ සම්බන්ධ වෙලා ඉන්න අයත් පසුව නරඹන අය උදෙසාත් And we pray for them too. අපි ඒ අය උදෙසාත් යාඥා Right now, කරනවා. we take authority over any sickness or disease in their යම් bodies. කිසි ලෙඩ රෝගයක් දුර්වලකමක් තිබෙනවා නම් ඒ අයගේ ශරීරවල වල In the name of Jesus Christ, යේසුස් වහන්සේගේ නාමයෙන් I rebuke you, Satan, සාතාන් අපි නුඹව සම්පූර්ණයෙන්ම දුරු කරනවා. and we command you, loose these people. මනුෂ්‍යම නිදහස් කරන්න කියලා අපි ආන කරනවා. Father, we thank you for releasing your people ප්යාණනී මේ මනුෂ්‍යම නිදහස් කරන නිසා and bringing ස්තුතියි. healing upon their bodies. ඒගොල්ලන්ගේ ශරීරවලට සුවය ගෙනාව Maybe නිසා their mental ස්තුතියි. condition needs to be in order. And Lord, you're ඒගොල්ලන්ගේ working the work of grace in මානසික their life. තත්ත්වයන් ඔබ වහන්සේ යහපත් තත්ත්වයට ගෙනාව නිසා ස්තුති කරනවා. And we take authority over every root cause of the problem in their bodies. ඒගොල්ලන්ගේ ශරීරයේ ස්වාමිනේ මුල් හටගෙන තිබෙන යම් කිසි කාරණාවක් තිබෙනවා We නම් command it to be uprooted ඒ මුල් වලට අපි අන කරනවා සම්පූර්ණයෙන්ම ඉගිල්ලෙන්න කියලා. and go in Jesus' name. සම්පූර්ණයෙන්ම දුරව යන්න කියලා අපි අන කරනවා යේසුස්ගේ නාමයෙන්. And subsequently, we believe that the symptoms are going to be removed ඒ completely. වගේම අපි විශ්වාස කරනවා එයාගේ ශරීරයේ තිබෙනා වූ ඒ වේදනාවන් සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවායි කියලා. All the symptoms are going to be removed. ඒ ශරීරයේ තිබෙනා වූ ස්වාමිනේ අතුරු ආබාධ සම්පූර්ණයෙන්ම සුවපත් වෙන්න Maybe a යනවා. terminal illness somebody is going through right now. යම් කිසි සුව කරන්න බැරි රෝගයක් තිබෙනවා නම් We rebuke the spirit of death. ඒ මරණීය ආත්මයට දුරු අන We කරනවා command දුරු you, වෙන්න. get out and go in Jesus' name. ඉවත් වෙලා දුර වෙලා යන්න කියලා අපි අන කරනවා We release the යේසුස්ගේ power of නාමයෙන්. God for them to be healed. දෙවියන් වහන්සේගේ බලය අපි නිකුත් කරනවා එයා ඒ සුවය ලබා Be ගන්න healed අපි in the name of නිසා. Jesus Christ. සුවය ලබා ගන්න යේසුස් ක්‍රිස්තුස් Any වහන්සේගේ blood නාමයෙන්. disorder, I speak life. The ලේවල blood යම් of කිසි Jesus cleanse the body right ලේවල now. යම් කිසි ප්‍රශ්නයක් තිබෙනවා නම් යේසුස් වහන්සේගේ නාමයෙන් පවිත්‍ර වෙන්න කියලා අපි අන කරනවා. Thank you, Jesus. ස්තුතියි යේසුනි. You have blessed our bread and ඔබ you have වහන්සේ blessed our අපගේ water. අපගේ වතුරටත් අපගේ භෝජනයටත් ඔබ වහන්සේ ආශිර්වාද කර Taken තිබෙනවා. sickness away from us. හැම ලෙඩ රෝගයක්ම අපගෙන් ඉවත් And කරමින් by your තිබෙන නිසා stripes we are ස්තුතියි. all healed. ඔබ වහන්සේගේ තුවාල වලින් අපි සම්පූර්ණයෙන්ම සුවයි By the කියා ප්‍රකාශ stripes of කරනවා. Jesus, every person who is Jesus viewing right now වහන්සේගේ- be healed. යේසුස් වහන්සේගේ තුවාල වලින් අපව නරඹන හැම කෙනෙක්ම සුවයි කියලා අපි Thank you, ප්‍රකාශ කරනවා. Jesus. ස්තුතියි Thank you, යේසුනි. Jesus. ස්තුතියි If යේසුනි. you never received Jesus Lord of your life, ඔබ යේසුස් වහන්සේ ඔබගේ පෞද්ගලික ගැලවුම් කරුලින් maybe ලෙස you're viewing ජීවිතේ right now and පිළිගෙන maybe you නැත්නම් නැත්නම් දැන් හෝ පසුව invite නරඹන him විට into your life. උන් වහන්සේට ආරාධනා කරන්න ඔබේ Lord ජීවිතයට Jesus, come into my පැමිණෙන්න. life. යේසුස් ස්වාමිනී මගේ ජීවිතයට I පැමිණෙන්න. believe that Jesus is Lord. මම විශ්වාස කරනවා යේසුස් වහන්සේ මාගේ ස්වාමීන් බව. And I believe that God raised Jesus from the dead. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව මලවුන්ගේ නැවත නැගිටුව බව. And I believe that I've been baptized by the Holy Spirit. මම ශුද්ධාත්මයෙන් බෞතිස්මය ලබා තිබෙන බව මම විශ්වාස And you කරනවා. have made me a son of God. මාව දේව පුත්‍රයෙක් කළ බව මම විශ්වාස In කරනවා. Jesus' name. යේසුස්ගේ නාමයෙන්. Amen. ආමේන්. God bless you all.